අයබෝවන් සුබ සන්ධ්‍යාවක්. මොකද වෙන්නේ කියලා තමයි අපි හැමදාමත් අහන්නේ. අපි දැන් සත කීපයකින් තමයි මේ හැමෝගෙම මොකද වෙන්නේ කියලා අහන්නේ. අද දවසේදීත් අපි Music TV අපේ Facebook page එක හරහා අවිලා ඉන්නවා. මොකද වෙන්නේ කියලා අහන්න. music field එකේ වේවා ලංකාවේ වේවා ආටිස්ට්ත් එක්ක අපි කතා කරනවා ලංකාවේ මේ වෙලාවේ මොකද වෙන්නේ කියලා. අදත් ආටිස්ට්ලා තුන්දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. තුන්දෙනා සංගීතයත් එක්කත් සම්බන්ධයි, මියුසික් වීඩියෝ වලටත් සම්බන්ධයි. එයාලා කරන වැඩේ හින්දා මියුසික් වීඩියෝ හැදෙනවා, මියුසික් වීඩියෝ හැදෙන හින්දා එයාලගේ වැඩ හැදෙනවා. එහෙම එකක් තියෙනවා. එයා කොහෙන් පටන් ගන්නද? වැඩිමලාගෙන් ඉඳන් යන්නද? බාලගෙන්. මෙතනින් එන්න ඕනේ. නෑ එන මෙතනින් එන්න. හරි අපේ ප්‍රවීණ ගීත රචකයෙක් කිව්වොත් හරියටම හරි. දැන් ඒතකොට ගියයි ප්‍රවීණ කියලා නම් කියන්න එපා කියලා නෑ. ප්‍රවීණයි. අපේ ශහාන් ගල හිටියා වయ్యා. දෙවනියා කවුරුද ගන්නවනේ? අපේ ශානුද්‍රාංගී ප්‍රවීණ නිරි නෙමෙයි. නෙමෙයි. ඒ වගේම අපේ සංගීතකරුවා අලුත් විදියකට මියුසික් කරන කෙනෙක් කිව්වොත් හරියටම හරි. පසන් ලියනගේ තුන්දෙනාම ඉන්නවා අද දවසේ. ටිකක් බරපතල මාතෘකාවක් කතා කරන්නේ වෙනද වගේ ෆන් එකක් ගන්නවා නේ වෙන ෆන් චැට් එකක් නෙවෙයි මං හිතන්නේ. රයිට් කමෙන්ට් කරන්න පුළුවන්, ලයික් කරන්න පුළුවන්, අපේ Facebook live එකට කමෙන්ට් කරන්න. මේ තුන්දෙනාගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න. පෞල් ප්‍රශ්න හැර, ආර්ථික ප්‍රශ්න හැර අනිත් දේවල් අහන්න පුළුවන්. හරි අද අපි කතා කරන්නේ ටිකක් බරපතල දෙයක්. මියුසික් වීඩියෝ වල සහ පද රචනාවල ගුණාත්මක භාවය පිළිබඳ වූ සංවාදයක් සඳහා තමයි අපි මේ මොහොතේ යමු සිටින්නේ. හරි. අපි ප්‍රථමයෙන් යමු වෙන සූදානම් ශහාන් අයියේ. මම මේ බරපතල විදිහට පටන් ගත්තේ. දැන් ශහාන් අයියා ගැන මම පොඩි කතා ටිකක් කියන්න ඕනේ. මම දන්නේව ටිකක්. මියුසික් බෑන්ඩ්ස් වේවා, ආටිස්ට්ලා වේවා. යුග කීපයකට ගීත රචනා කරපු කෙනෙක්. එතකොට ශහාන් අයියාගේ වයස අහන්න එපා. වයසයි. දැන් වයසයි. හැබැයි යුග කිහිපයකට කියන්නේ යුග කීපයක් නියෝජනය කරන පද රචකයෙක් කිව්වොත් හරියටම හරි. ශහාන් අයියා දැන් මේ සින්දු ලෙවිල්ල කොයි අතරද ගිහින් තියෙන්නේ? ඒ කියන්නේ වර්තමානයේ. ඔව් දැන් මේ මොහොතේ. ඒක මෙහෙම බරපතල ප්‍රශ්නයක්. අපි කලිනුත් උපසන් මැදදී අපි කතා කරා මේ පිළිබඳව. මෙහෙම දෙයක් මම දකින්නේ ඇත්තටම සින්දු ගිහින් තියෙන්නේ කොයි අතරද කියලා අහුවොත් එහෙම මම උතන චෝදනාව එල්ල කරන්නේ නැහැ. ඒ නිර්මාණ තෝරගන්න මේ නිර්මාණ රචනා කරන ඕ සංගීත අධ්‍යක්ෂණය කරන අයට වඩා මම පොඩි චෝදනාවක් දාන්නේ නිර්මාණ තෝරගන්න අයට. මොකද ඒගොල්ලෝ දැනගත යුතුයි අපි එකම ආරකට කොටු නොවි විවිධ වූ නිර්මාණවලට තමුන්ගේ හඬ සපයනකොට ඒ නිර්මාණ තෝරලා ගන්න. ඉතින් මම දකිනවා ඒගොල්ලෝ දක්ෂයි. ඒ ගායකයන් හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. ඉතින් මම දකිනවා ඒගොල්ලෝ එකම ආරක ගීත 5ක් 6ක් නිර්මාණය කරගන්නවා. ඉතින් මම ඒකට කැමති නෑ අතරම කියලා මම ආසයි. අපි ගත්තොත් එහෙම ජෝතිපාල මහත්මයා ගත්තොත් එහෙම ගීත 1000ක් ගත්තොත් 1000 විදියක්. දැන් අපි අද වර්තමානයේ තරුණෙක් ගත්තොත් එහෙම ගීත 5ම එක විදියක්. සමහරට එකම බීට්ස්, එකම මෙලඩීස්, ලිරික්ස් ටිකක් එහෙට මෙහෙට වෙලා තියෙනවා විතරයි. හැබැයි මම මේ දෝෂාරෝපණයක් ඒගොල්ලොන්ට විතරක් යොමු කරනවට වඩා මම කියන්නේ දැන් ඒගොල්ලොන්ටත් මඟ පෙන්වන්න ඕනේ. ඒගොල්ලොන්ට ගීතයක් නිෂ්පාදනය කරගන්න ඕනම අද කාලේ වර්තමානයේ නිෂ්පාදකයෙක් නැහැ. එතකොට බොහෝ වෙලාවට ඒක නිෂ්පාදනය කරගන්නෙත් ඒක ගායකයා, සංගීත අධ්‍යක්ෂකවරයා. ඉතින් මම කොහොමදත් ධනාත්මකව කියනවා මේ නිර්මාණ කරගන්නකොට විවිධ වූ නිර්මාණ කරගන්න. එකම ආරක යන්න එපා. ඉතින් ඒක නිසා විවිධායකින් නිර්මාණ කරගන්න. මගෙන්ම ගීත 5ක් ගන්නත් එපා. පදරචකේ බස් දෙනෙක් පාවිච්චි කරනවා. බස් දෙනෙක් ගන්න විවිධ වූ නිර්මාණ කරගන්න. එතකොට ඔයගොල්ලන්ට ආයි යම්කිසි හොඳ මාවතකට වැටෙයි. හරි. අපි මේ ප්‍රශ්නේ සංගීතමය පැත්ත අහනවා. පසන් ලියනගේ. දැන් මියුසික් කරනවානේ අම්බානක මියුසික් කරනවා. එහෙමනේ අපි කියන්නේ අපේ භාෂාවෙන් Facebook එක අවුලන්නේ ඕන වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. අම්බානක අපි දැන් මේ මියුසික් හදනවා, සින්දු හැදෙනවා, මෙහෙම සින්දුවක් එනවා, මේක මාර එකක් එහෙම කියලා. ඒතකොට YouTube trending ගන්න, Facebook එකේ බෑනර්ස් එක ගන්න මාර දේවල් කරනවා. පසන් අයියා මොකද කියන්නේ දැන් මේ තියෙන මියුසික් ගැන? දැන් තියෙන මියුසික් ගැන ගත්තොත් එහෙම ඔක්කොම එක වගේ එක කියන්නේ. මේක අපි හැමෝම ඔක්කොම එක වගේ කියනවා. මේ අතර සමහරක් ඒවා තියෙනවා අපිට හොඳයි කියලා කියන්න පුළුවන් ඒවා. වැඩි තියෙන්නේ දැන් ඔක කාලෙන් කාලේ ට්‍රෙන්ඩ්ස් හැදෙනවානේ. දැන් එක ට්‍රෙන්ඩ් එකක් හැදුණා. මියුසිකල් ට්‍රෙන්ඩ්. දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. හරි. අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා.
ඉතින් ඒ වගේ ට්‍රෙන්ඩ්ස් හැදෙන එක හොඳයි. වැඩි තියෙන්නේ දැන් අපේ මම දන්නේ ඒක ලංකාවේ වලද සින්දු අහන කට්ටිය කවුද කියලා දැන් එක මියුසික් ස්ටයිල් එකක් ගත්තොත් එහෙම කට්ටිය ඒකම විතරයි කරන්නේ. දැන් කවුරු හරි එකක් පටන් ගත්තොත් එහෙම ඒක ට්‍රෙන්ඩ් එකක් තමයි. ඒක ට්‍රෙන්ඩ් එක කියලා දැන් එක වගේ සින්දු අපිට ඇහෙන්න පුළුවන් 5ක් 10ක් විතර. හරි. වචනත් එක වගේ වෙන්න පුළුවන්. සින්දු කියන මනුස්සයත් එක වගේ ඇහෙන්න පුළුවන්. හරි. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ මං කියන්නේ ඉතින් එහෙම කරන එක නරකක් කියලා කියන්නත් බෑ. මොකද ඒගොල්ලොත් හම්බ කරන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ගේ ආර්ථික අපහසුතාව තියෙනවා. හැබැයි මියුසිකලි ඒකේ වටිනාකමක් තියෙනවද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ. අපි ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ. හරි. කෙටි ප්‍රශ්න දෙකකට පස්සේ දැන් කල්පනා කරනවා මැදින් ඉන්න මගේ මොනවා හරි මේ යකා. මේ යකා දැන් මේ අහලා තියෙනව හැටියට මේ යකා මගේ මොනවා හරි. මගේ කමාල් දාලා අහන්න එපා. ඔව්. දැන් තියෙන මියුසික් වීඩියෝ ගැන ඔයා මොකද හිතන්නේ දැන් ඔය? වීඩියෝ ඉතින් මියුසික් ඔක්කොම එක වගේ වුණාම ඉතින් වීඩියෝ එකත් එකම වගේ තමයි තියන්නේ හැමතැනම එකම කතාව එකම වීඩියෝ එක එක්ක මැරෙනවා එක්ක මොන හරි කල්ති මැරෙන එකේ ඉතින් වීඩියෝ වල තියෙන නේද? ඉතින් ඒ වීඩියෝස් ඒ මියුසික් එක වගේම හැමදාම එක මේක යනවා. ඉතින් ඒව ෆලෝ කරලා ඇත්ත ජීවිතවල ඇත්ත තේම කරගන්නවා මිනිස්සු. ඇප්ලයි කරගන්නවා. ඉතින් ඒක කැඩුණොත් හොඳයි. කැඩුණොත් හොඳයි කියලා ශනුද කියනවා. මේ කෙටි ප්‍රශ්නයක් අහන්න. එහෙම මේ මැරෙන ඉපදෙන ඒවට කතා කරේ නැද්ද මේ නංගි මේ මැරෙන සීන් එකක් තියෙනවා එහෙම? මැරෙන එක එක ඒවා අඬ ගහලා තියෙනවා. මම කරන්නේ නැහැ එහෙම ගොඩාක්. කතාව අහලා තමයි යන්නේ. ගොඩාක් ඉතින් ඔය තියෙන ඔය එකම ට්‍රෙන්ඩ් එක යන්නේ ඒවා. හැම එකටම යන්නෙත් නැහැ. වැඩි තියෙන්නේ ශනුද්‍රි දැන් මෙහෙම විදියට මේ හොඳට සින්දු කියන්න පුළුවන් නේ? මම සංගීතෙම ඉගෙනගෙන නැහැ. මට කියන්න පුළුවන් මං ආස ඉස්සරහට හදාන්න. right. හරි අපි ඒවා අපව යනවා අපේ බාලයා ගාවට. එයා කොනෙම ඉන්නවා අපේ බාලම සහෝදරයා. ෂර්ණයිම දැන් මේ උදාහරණයක් හැටියට දැන් අපිට මේ යුග කැලරියක් තියෙනවානේ 90 2000 2010 2010න් පස්සේ. කොහොම අපි දන්න කාලෙනේ. දැන් 90 2000 කාලේ අපිට හිටියා නාමල් ඩුකන් ප්‍රින්ස් උදේ ප්‍රියන්ත චන්දන විනරච්චි චන්ද්‍රශ්‍රේණි හෙට්ටිආරච්චි ඔය කට්ටිය. ඊට පස්සේ 2000න් පස්සේ හිටියා සන්තුෂ් බාතිය විරාජ් සෙන්ටර්ග්‍රේඩ්ස් චාමර වීරසිංහ කින්ස්ලි පීරිස් එතනින් ගියාම බෑන්ඩ්ස් වගේක් ගත්තොත් කවුද අපේ සනිදප ෆ්ලෑෂ්බෑක් ඒ කාලේ බුස් ගාලාපු කට්ටිය. ඉතින් එතකොට මේ ටීම්ස් එක්ක මේ එක එක රැලි ටිකක් එද්දි ෂෙහාන්නයි මේ හැමෝටම සින්දු ලියලා තියෙනවා. මේ කාණ්ඩ තුනටම සින්දු ලියලා තියෙනවා. මේ දැන් ඉන්න කාණ්ඩටත් සින්දු ලියලා තියෙනවා. දැන් ඒ දවස්වල තිබ්බා මං කියන්නේ 2000 2010 ඇතුළත තිබ්බා මේ මල් දෙලුම් මල් ඩේලියා මල් සුදු නෙළුම් මල් මොනවාද එක එක මල් තැඹිලි මල පවා තිබ්බා. දැන් මේ මල් වගේමද දැන් මේ 2010න් පස්සේ මේ සරණං අනේ මේ ආහාර සරණයි මේවල් සරණයි ගච්ඡාමි ඔහොම කියලා පොඩි අර මේ දෙයියන්ගෙන් බුදුන්ගෙන් සේරම ඉල්ලන දුගයක් හැදලා තියෙනවනේ. මොකද්ද මේක? දැන් ඔතන ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම මල් යුගයේ තමයි මම ජීවිතේ මල් කියලා ලියුවට පස්සේ තමයි ෂෙහන් ගරීඩියව කියලා කියන්නේ දැනගන්නේ. ජීවිතේ මල් අපේ අම්මයි ඉන්න කාලේ. ඉතින් අපි ඒක වෙනස් විදියකට හරවගෙන පාර වෙනස් කරගත්තා. ඉතින් දැන් වෙලා තියෙන්නේ ඇත්තටම මේ ශාස්ත්‍රයේ අපි මේකට එන යුගයේ තිබුණා ඇල්බම්ස් කියලා જાතිය. කැසට්ස් තිබුණා. එතකොට අපිට තිබුණා නිෂ්පාදකයෝ ගොඩක් හිටියා. කියන්නේ කැසට් නිෂ්පාදකයෝ CD නිෂ්පාදකයෝ හිටියා. එතකොට අපිට තැනක් තිබුණා ගිහින් කරගන්න. දැන් අද යුගයට ඇවිල්ලා ඉන්න අපේ නංගිලමල්ලා අසරණයි. නිෂ්පාදනය කරන්න කවුරුත් නැහැ. එතකොට දැන් වෙලා තියෙන්නේ ඒ කැසට් වල තිබුණ ගීතත් වේදිකාවේ තිබුණ ගීතත් හැමදේම එකම මාර්ගයක් ඔස්සේ යන්නයි දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඉස්සර කැසට් කියන දේ තිබුණා නම් ඔය කියපු ගීත ටික ඔක්කොම යන්නේ කැසට් වලට. දැන් ඒක නැති නිසා ඒකත් මෙතෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අපි යුගයේ අරගෙන ආවම අපිට කියන්න බෑ අද මේ 2010න් පස්සේ හොඳ නිර්මාණ නැහැ කියලා. දැන් මම හරි ආසයි සනුකට. සනුක කියන්නේ හොඳ තරුණෙක් හොඳ නිර්මාණ ටිකක් කරගෙන ඉදිරියට යන්න දඟලන කෙනෙක්. ඒකට අපි ගත්තාම සංකදිනෙත්ලා වගේ අය මම උදාහරණ ටිකක් නෑ කියන්න බෑ. ඒ ගැම්ම අරගෙන යන කට්ටිය ඉන්නවා. ඉතින් අර ගොල්ලොන්ට මම ඉස්සෙල්ලා කිව්වා වගේ කියන්න තියෙන්නේ නිර්මාණ වර්ගීකරණය කරගන්න. විදු නිර්මාණ 5ක් කරගන්න එකම වර්ගයේ යන්න එපා. එතකොට ශාස්ත්‍රය වැටෙනවා. I think හැබැයි ඒ ගීතවලට ඉල්ලුමක් නැහැ කියලා කියන්න බෑ. එහෙම එක්කත් තියෙනවා. ඉල්ලුම තියෙන හින්දා ඒ ගීත අහන ශ්‍රාවක පිරිසක් ඉන්නවා.
ඉතින් අපි ඒ ශ්‍රාවක පිරිසට ගොඩාක් ඒවා බරපතල ඒවම දෙන්නේ නැතුව ඒගොල්ලොත් අපි දැනගන්න ඕන හරවල පොඩ්ඩක් අපේ ඥානය පැත්තට යොමු කරගන්න. ඉතින් මේ වහලා මම හිතනවා මොහරි ආදර්ශයක් ගනි කියලා. මේ වැඩේ තියෙන දැන් අයියා ලිව්ව ජීවිතේ මල් අපේ අම්මා ඉන්නකල් දැන් ඒක 6-8 එකට යන්නේ. ඉස්සර අම්මා තාත්තා කෙන ලිවිච්චව 6-8 එකට ගියේ නෑනේ ජීවිතේට. මම කියන්නේ වෙන විදිහකට හරව ගන්න පුළුවන්. ඒකට මටත් බැනුම් අහන්න. මම කාලෙස මමත් බැනුම්. ඔව් මොකද ජීවිතේ මල්ලකට අපේ කටේ නැටුවනේ. ඔව්. ඉතින් හැබැයි මම ඇයි ඒකෙන් මට ඒ වෙලාවේ එන්න මට තිබුණ නෑ බාරක්. මම ඒක බුද්ධිමත්ව ඒ පාරේ ගියේ ඒක හරවගත්ත නිසා ඒ කියන්නේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ගීතය කියන්නේ ගීත සංදර්ශන බලන්න එන කට්ටිය ඉතින් ආතක් පාතක් නැතුව නටන එකනේ කරන්නේ. ඉතින් නටන කෙනෙකුට අපිට මව ගුණයක් දී ගන්න පුළුවන් වුණ එක ගැන මම අදට සතුටුයි. ඉතින් ඒකල නට හරි ගෙදර ගිහිල්ලා හරි දීනේ අම්මා ගැන සිහි වෙනවා නම් මම දිනු. ඉතින් මං කියන්නේ අන්න එහෙම දෙයකට අපි ඔබ කියපු අර බුදුහාඳුරන්ගෙන් ගාන්තා ඔය යනවා ඒ කියපු දේ පොඩ්ඩක් තව ටිකක් වැදගත් විදිහට ඉල්ලුවනම් තමයි හොඳ නේද කියලා මට හිතෙනවා. හරි දැන් පසන්න අය ටිකක් ඒ කියන්නේ මම දන්න විදිහට ටිකක් ඉලෙක්ට්‍රෝ මියුසික් වලට කැමති. එතකොට පොඩ්ඩක් අර අපි කියනවා මේ අපිට නිතරම ඇහෙන සාම්පල් මියුසික් ටික මිඩි මියුසික් ටිකෙන් එහාට ගියපු ඇඩ්වාන්ස් දේවල් ටිකක් කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ මියුසික් එක්ක දැන් අයියා හිතනවාද දැන් ලංකාවට ඉලෙක්ට්‍රෝ මියුසික් සෙට් වෙයිද? දැන් මේ යන මියුසික් වීඩියෝ එක අයියා කරන මියුසික් වලින් වෙනසක් කරන්න පුළුවන් වේද? අපි කරලා තියෙනවා. මේ හැබැයි තියෙන්නේ මෙහෙම හැම එකම සෙට් වෙන්නේ නැහැ. ලංකාවට සෙට් වෙන ඒවා සමහරක් ඒවා තියෙනවා. මම කියන්නේ ශානත් එක්කත් අපි කරලා තියෙනවා අනිදුත් එක්කනේ. අපි අවුරුදු දැන් 6කට විතර කලින්. ඒ දවසේ ට්‍රැක් එක දාපුවම පොඩ්ඩක් අලුත් වැඩි ඔය කියන්නේ වැඩි කවුරුත් අහලා නැහැ. ඉතින් රේඩියෝස් වලින් වගේ සමහර දේවලින් පොඩ්ඩක් ඒගොල්ලෝ ගහන්න අදිමදි කරා. ඒ වගේම තා බාජික ට්‍රැක් එකක් තිබ්බා ඒ දවස්වල අපි රේඩියෝස් වලට දුන්නාම ඒක ඩබ් ස්ටෙප් ට්‍රැක් එකක්. ඩබ් ස්ටෙප්. මට රේඩියෝ channel එකෙන් කිව්වා මේක රොක් වැඩි කියලා. රොක් වැඩි. රොක් වැඩි. ඉතින් මේකට කෝල් කරලා කිව්වා මේක මාර කේස් එක මේක රොක් වැඩි මේක පොඩ හાર્ඩ් වැඩි. මං ඊට පස්සේ මට ඉතින් කියන්න දෙයක් නැහැ. එතන ඉහාට මේ තේරුන්නේ නැහැ. ඒ කියන්නේ තේරුම් කළා වැඩක් නැහැ අතන. ඉතින් මම හිතාගත්තා එවනට ඒ ට්‍රැක් එක මේ අපේ ප්ලේ කරන්න පුළුවන් BBC chart එකේ කොල්ලෝ සති 4ක් තිබ්බා number 4. ඉතින් ටික කාලයක් යනවා ලංකාවට දේවල් ඇඩැප්ට් කරන්න සෙට් කරන්න. ඉතින් මං විතර නෙමෙයි ගොඩක් කට්ටිය දැන් කරනවා. දැන් අලුතෙන් එක ස්ටයිල්ස් එනවා. ඉතින් හොඳයි එහෙම වෙන එක. ඒවා තව වෙන්න ඕනේ. තව වෙන්න ඕනේ කියන්නේ 2-3 දෙනෙක් කරලා නැහැ. එක කට්ටියක් එකපාර ගොඩක් කරනවා. එහෙම කරොත් තමයි ඒක එකපාර ට්‍රෙන්ඩ් එකක් හැදෙන්නේ. හොඳයි අපි ඒ ඊළඟ ප්‍රශ්නේ අහන්න කලින් අපි සූදානම් බ්‍රේක් එකකට යන්න. අපේ ශානු ඉන්නවා ලෑස්තිලා මේ ඊළඟ ප්‍රශ්නේ මගෙන් අහින්න තමයි කියලා ටෙන්ෂන් වෙලා දාලිය දාලා නෑ ඉතර දෙයක් කියලා නේ. හරි අපි යනවා බ්‍රේක් එකකට. බ්‍රේක් එකෙන් පස්සේ අපි සූදානම් තවත් දේවල් කතා කරන්න. රැඳිලා ඉන්න. මේ මොකද වෙන්නේ? ඒ වගේම කමෙන්ට්ස් දාන්න අමතක කරන්න එපා. තුන් දෙනාගෙන් අහන්න දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඒවා මෙහෙම කියන්න බෑ. ඇවිත් යන්නේ. කඩා වැටුණු මගේ ජීවිතේට අලුත් ආලෝකයක් ගෙනාවේ කොස් ලංකා ආයතනය. කොස් ලංකා මවකගේ රැකවරණය පියෙකුගේ මඟ පෙන්වීම. Nunu love Nino live Nino live Nino Nino live. අපි ආපහු සූදානම් මොකද වෙන්නේ කියලා අහන්න. මොකද වෙන්නේ ඊළඟ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඉන්නේ අපේ ශානුට තමයි ගොඩයි පසන්න අයියා. කියන්නේ අයියා මුදිනට නෑ ප්‍රතිචාර. මනාප තියෙන යාට. හොඳයි. ශානු හායි ශානු අක්කි කොහමද?
මේ අහලා තිනවා ගවුම කොහෙන්ද ගත්තේ කීයටද ගත්තේ කියලා. කීයද ගාන අහලා නෑ මෙයා පැම්මි මහන්නේ ඔක්කොම. රයිට්. ඔන්න එනම් මේ අන්ඩිව සෙට් කරන් කට්ටිය ලස්සන නුඩ්ස් ගන්න පුළුවන්. ඔව් එන්න කොල්ලක් දෙන්න. අතුරු බිස්නස් එකකුත් කරගන්නවා ගමන්නේ. රයිට්. ෂානු දැන් මේ මියුසික් වීඩියෝ බලනවද සිංහල එන ඒවා බලනවද? ඔව් ඉස්සර නම් වැඩි බැලුවේ නෑ දැන් නම් ඉතින් බලනවා. ඇයි බලන්නේ? දැන් ඉතින් අලුත් දේවල් එනවනේ එක එක ඒවා ඉතින්. මොකද වෙන්නේ කියලා බලන්න. ඒ කියන්නේ වාට කවුරු ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද යාළුවෙක් ඉන්නවද මේ ෂානු මෙන්න මාර වීඩියෝ එකක් කයිල කියලා බුස් කාලා වෙන කෙනෙක් ඉන්නවද? එහෙම වන්නව නේද Facebook තියන ඔක්කොම උඩ ඉන්නේ. ටොයින් ගාලා එනවනේ රයිට්. හරි. දැන් ඔයා හිතනවද මේ දැන් තියෙන වීඩියෝ ඒ කියන්නේ දැන් ඔයා මියුසික් වීඩියෝ දකින්නවා ළඟදී මම හිතන්නේ මියුසික් වීඩියෝ එකට හිටියේ නෑ හැබැයි මීට කලින් මියුසික් වීඩියෝ රැසකට හිටියා. රැසක් හරි එහෙම කියමු ඉතින් කියද්දි එහෙමනේ කියන්නේ. හරි. කොහොමද මේ හොඳද මියුසික් වීඩියෝ වෙන්නේ? සමහර ඒවා හොඳයි සමහර ඒවා හොඳ නෑ සමහර එහෙම කියන්නේ නැතු නිකන්. නෑ ඉතින් හොඳයි කියන්නේ මට ඒක උත්තර දෙන්න තේරෙන්නේ නෑ. ඇයි? හොඳයි නෑ දැන් වාට තේරෙනවා බලපුවම මේක ක්වොලිටි මේක ක්වොලිටි නෑ මේක නිකන්. ඔව් ඒක ඉතින් ඔව් ඒකත් එහෙම තමයි. ඉස්සර දුක්කරේ. පරිස්සම් කියන්නේ මාරම පරිස්සම් උත්තර දෙන්න ඕනේ. නෑනේ ඉතින් ඒකට කොහොමද උත්තර දෙන්නේ? ඉතින් ක්වොලිටි වීඩියෝස් උත් තියෙනවා ක්වොලිටි නැතිවත් තියෙනවා. ඉතින් වීඩියෝ එක කරද්දි ඉතින් දැනගන්න ඕනේ හරියට හොයලා බලලා. මම දැන් සමහර ඉතින් බජට් ප්‍රශ්න වෙන්නේ නැති ඒත් ඉතින් ලස්සනට කරන්න එපා පුළුවන් බජට් එකෙන්. බජට් ප්‍රශ්න. හරි. බජට් අහන්න එපා. බජට් ගැන. බජට් ගැන අහන්න එපා. ඇයි බජට් ගැන අහන්න එපා කියන්නේ? ඒ කියන්නේ කතා කරන නංගි මේ මෙහෙම බජට් අඩු බජට් එකක් තියෙන්නේ මේක. එහෙම නම් ගොඩක් අය එනවා. එනවනේ ඒක තමයි මේ කියන්නේ. ඇයි ඉතින් ඒක කියන්නේ? නෑ ඉතින් එහෙම එනවා. එහෙම ඉතින් අඩු ගණන් වලට යන අයත් ඉන්නවා. බොරුවට හැම එකටම යන අයත් ඉන්නවා. ෆේමස් වෙන්න උවමනාවට. එහෙම ඉතින් යන්න එපා අපරාධ. එතකොට අර ඇවිල්ලා ඉක්මනට බහිනවා. හොඳ ඒවාට විතරක් කියන්න ඉතින් රංගපාන අයට කියන්නේ මේ මොඩල්ස්ලාට හරි ඇක්ට් කරන අනිත් අයට හරි කියන්න තියෙන්නේ හැම එකටම යන්න එපා. බොරුවට ඉතින් මම දකිනවා එකම ඒ කියන්නේ එකම එක්කෙනා හැම වීඩියෝ එකකින් වගේ ඉන්නවා. එහෙම කරන්න එපා අපරාධ. ඒගොල්ලෝ ටිකක් ස්ටේල් වෙනවා. ඒක නේ හොඳට කතා කරන්න පුළුවන්. බොරුවට හංගන් ඉන්නවා. අපසොන අයියත් මොකක් කර කියන්න උත්සාහ කරනවා. අර කතාව දැන් මම දැකලා තියෙන එකම එක්කෙනා ඉතින් කොහොම වීඩියෝ එකකින් මේ ටිකම තමයි මත් කියන්නේ. ඉන්න එපා. ඉන්න එපා ඉතින් එකම වීඩියෝ එකේ නේ එකන් චාටර් වෙනවන්නේ. හොඳ නෑ. ඒකයි අපේ භාෂාවෙන් කිව්වෙන් චාටර් වෙනවන්නේ ඇත්තටම. ඒ නිසා. ඉතින් මේ අනිත් එක වීඩියෝස් කරද්දී හයි බජට් එක කරන්න කියලා මම ඉඳලා සිටින හැමෝගෙම වෙලාවේ ලෝ බජට් එක කරන්න එපා. ඔව් ගොඩක් කට්ටිය කරන්නේ ලෝ බජට් එකකින්. ලෝ බජට් නම් කරන්න එපා කියලා කියන්නේ. ඒ කියන්නේ සින්දු දෙක තුන කියව එකතු කරන් හරි කරාත් ඒක ප්‍රශ්නයක් නෑ. ඒකයි මේ ලෝ බජට් මේ මියුසික් ට්‍රැක්ස් උත් කරන්න එපා. එහෙම කට්ටිය ගොඩක් අය ගොඩක් කට්ටිය ඉන්නවා. මම ළඟට ඇවිල්ලා තියෙනවා අම්මාන්ට. අයියේ මෙච්චරයි බජට් එක තියෙන්නේ මේ ගානට මියුසික් කරන්න කියලා. ඔව් ඒ කියන්නේ මගේ රේන්ජ් එකක් තියෙනවානේ. මගේ රේන්ජ් එකට වඩා එයා භාගයක් විතර කියන්නේ රේන්ජ් එකට වඩා භාගයක් විතර බජට් එකක් කිව්වොත් මම එයාට ෆ්‍රී හදලා දීලා තියෙනවා. ඒ කියන්නේ දුකට කමන්නේ මල්ලේ මම මේක කරලා දෙනවා. දුකට මම හදලා තියෙනවා. ෂාන් අයියේ බජට් එකටද ලිරික්ස් කියන්නේ ලිරික්ස් වලටද බජට් කියන්නේ? මාත් ඒකම තමයි මම වැරදි ප්‍රශ්න නෑ. ශ්‍රේහාන් අය අපි දෙන්නම ඔය වගේ කරලා දිනනවා. අපි නිකන් කරලා දෙනවා. ඒ කියන්නේ අසරල්කම කිව්වට පස්සේ ඉතින් මම ගොඩක් උදව් කරලා දිනා සෑහෙන්න අර මම මේ අපේ ශනුත්‍රාණන්ගේ කිව්වා වගේ දයාගෙන් ආපුවම මේ වීඩියෝ ගොඩක රංගපාලා නැහැ කියන එක ඇත්තට හොඳයි. මම ඒක තමයි කියන්නේ තෝරා බේරා ගැනීම කියන එක රංගන ශිල්පියෙකුට හරි තමුන්ට අයිතියක් තියෙනවානේ. ඉතින් එතකොට තමයි පැවැත්ම තියෙන්නේ. දැන් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ගේ තියෙනියක් හැටියට පැවැත්ම තියාගන්න තාත්තගෙන් හරි ඉගෙනගෙන තියෙනවා. අක්කලා දෙන්න තරඟපාන. ඔව් ඒ අද්දගෙන් තියෙන ඉතින් අර ඊළඟ වීඩියෝ කියන තැන ගත්තාම ඇත්තටම මේක මට අපේ මගේ ක්ෂේත්‍රය නෙවෙයිනේ වීඩියෝ කියන්නේ වෙන ක්ෂේත්‍රයක්. ඒ වුණාට මේ මම දකින දෙයක් තමයි දැන් හොඳ කැමරාස් තියෙනවා. රෙඩ් එපික් කනමනම් කෝලින් බර ගානක කැමරාස් තියෙනවා. ලයිටින්ග්ස් හොඳට තියෙනවා. දක්ෂ මිනිස්සු ඉන්නවා. නමුත් අන්තිමට හොඳ ස්ක්‍රිප්ට් එකක් නැහැ. පළවෙනි එකේ ත්‍රිවිල් එකට හැප්පිලා මැරෙනවා.
දෙවෙනි එකේ ලොරියට හැප්පිලා මැරෙනවා. කාර් එකට. කාර් එකට දැන් සමහරට කෝච්චියට. ඔව්. ඒ වගේ ස්ක්‍රිප්ට් එකක් පවර්ෆුල් නැහැ. ඉතින් මං කියන හොද්ද බලගත්තු ක්‍රියේටිව් ස්ක්‍රිප්ට් එකක් තියෙනවා නම් මේ ෆෝන් එකෙන් වීඩියෝ එකක් කරන්න පුළුවන්. ඒකයි මේ වෙලා තියෙන ප්‍රශ්නේ මට තේරෙන්නේ ඒක. ඉතින් ඒක නිසා ඒ තැනටත් යනවා නම් හොඳයි. එතකොට දැන් ඕඩියෝ එකක් කරොත් නේ වීඩියෝ එකක් කරන්න පුළුවන්. මියුසික් වීඩියෝ පවතින්නේ නැහැ මියුසික් නැත්නම්. එතකොට අපිටත් යම්කිසි අයිතියක් තියෙනවා දෙයක් ඒ පිළිබඳව කියන්න. එතකොට ගොඩාක් වෙලාවට මම ගීතයක් ලියපුවාම මාත් එක්ක කාලාන්තරයක් තිස්සේ වීඩියෝ කරපු පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ පොඩ්ඩක් අහලා බලනවා. මොකද්ද මගේ යස් තින්නේ පළවෙනි අදහස පහළ වෙන්නේ මගේ තින්නේ මම කියන්නේ ගීපද රචකයා ඇති. ඉතින් අහලා බලන්න ඕනේ මොකක්ද මේ කරේ කියලා ඒකම කරන්න ඕනේ මේ ලියපු අකුරු ටිකම කරන්න ඕනේ. නමුත් යම්කිසි අයිඩියා එකක් අරගෙන මේ නැති දෙයක් කරන්න ඕනේ. මම හැම වෙලේම කියන්නේ නැති දෙයක්. නිකන් අත්තඩු ටිකක් දාගෙන ආහසේ ගිලී ඉන්නවා හරි ගමන් නැහැ වීඩියෝ එකේ වුණා. මොකක්ද වෙනසක්. නැත්නම් ඔළුවෙන් හිටගෙන ඉන්නවා හරි මොකක් හරි මං කියන්නේ ඇහැට වෙනස් දෙයක් දෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ඔය වෙලා තියෙන්නේ දැන්. ඇත්තටම අපි ඔය 2010 කියන යුගය ගත්තාම අතිශය ප්‍රබල වීඩියෝස් ආව යුගයක්. ෆිල්ම්ස් වගේ. ඔව්. නේ ෆිල්ම්ස් වගේ එහෙම කැමරාසුත් තිබ්බේ නැහැ මම හිතන්නේ ඒ කාලේ. ඔව් සාමාන්‍යයෙන් ඒ දවස්වල ටිකක් අර ඩිමාන්ඩ් එක තිබ්බේ මට මම හිතන්නේ 5D එක ආපු මුල් කාලේ වගේ වෙන්න ඕනේ මගේ මතකේ නිවැරදි නේද? ඔව්. ඉතින් එහෙම තිබුණ යුගයේ දැන් මම කියන්නේ දක්ෂෝ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. අතරම ඔය වීඩියෝ කරන වීඩියෝ කැමරා ශිල්පී ඉගෙනගෙන තියෙන්න එපා යමක්. ඔව් ඒ තාක්ෂණය දන්නවා. ස්ක්‍රිප්ට් නැහැ. ඒක තමයි ප්‍රධානම. හොඳ අයිඩියාස් නැහැ. ලෝකේ පවතින්නේ දුවන්නේ අයිඩියාස් වලින්. අයිඩියාස් නැති තැන කෝටි ගානක දේපල වත්කම් තිබුණට වැඩක් නැහැ. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. මම ගීපද රචකයෙක් වශයෙන් මේ කාලාන්තරයක් තිස්සේ පරිස්සමින් ජීවත් වෙන්නේ අලුතෙන් අයිඩියාවක් හැම වෙලේම එළියට දාන්න බෑ. තව ඉන්නවා එහෙම මම විතරක් නෙවෙයි. එහෙම ආරක්ෂකලා ඉන්න කට්ටිය ඉන්නවා. නමුත් අර ඔබ කිව්වා වගේ එකම ආරකට ගියොත් එහෙම ඉතින් මේ ගීපද රචකයාට ප්‍රතික්ෂේප වෙනවා නේ. ඒකෝට අපරාධය අපිට අපේ ඉන්ඩස්ට්‍රි එකට හොඳ ගීත රචකයෙක් නැති වෙනවා. ඉතින් ඒවා තමයි මම කියන්න තියෙන්නේ. හරි. ආපහු අපි මම කසන්න ඇරෙන්නේ නැතුව ශානුට යනවා. මොකද මේ බොහොම කෙටි පරිස්සම් ඔව් නෑ බෑ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට තමයි මේ වෙලාවේ මුණ දෙන්නේ විහානු. ශානු ඇත්තටම දැන් මේ දැන් අර හැමෝම කියනවනේ දැන් හැමෝම විවේචනය කරනවා ෆීල්ඩ් එක මේමයි මියුසික් වීඩියෝ හදන්නේ නෑ මීට වඩා දැන් මෙතනත් පොඩි ක්‍රිටිසයිස් කරනවනේ අතර අපිත් මේ විවේචනය කරනවනේ. නිකන්වත් දැන් ශානුට හිතනවා මම වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. හරි. පාට හිතනවා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඔයා කොහොමද වීඩියෝ ඩිරෙක්ටර් කෙනෙක් තෝරගන්නේ කියලා කවුරු ඇහුවොත් නිකමටම. ඔයා මොනවද? දවස්වල ප්‍රශ්නේ ඉන්නවා මොකද මං අර සිංගල් දැක්කනේ හරිම ප්‍රශ්නේ මං අහලා තියෙන්නේ. ඔයා සුදුසුකම් ටික කියන්න. උත්තරේ නෑ ඉතින් මමත් උත්තරේ තාම හොයනවා. ඔයා දෙන්න සුදුසුකම් ටික වාර මොනවද ඕන රික්වයර්මන්ට් නෑ මේවා ඉතින් මං තා දැන් අර සිංගල් කරා මනරංග විජේසේකර අයියත් එක්ක. දැන් ඔඩියෝ එක මේ රිලීස් කළා නෑ. ෆයිනලයිස්. මනරංග අයියා ලිව්වේ. ලිව්වා මම කිව්වා. ඒකෙන් හම්බෙන්න. ඔක්කොම ඉවරයි වැඩ. දැන් අපි ඉතින් තාම කතා කරගෙන යනවා. හරි කලබලෙට කරන්නත් බෑනේ කිමීට වෙලාව අරගෙන. මේ හොඳ කතාවක් ඉස්සෙල්ලා හොයාගන්න. අඬන්න ඒවනම් කරන්න බෑ. ඔව් දැන් මේ මෙහෙම එකක් කරන්න ආස නැද්ද? මේ ලිරික්ස් වලට ගැලපෙන්නේ නැති වීඩියෝ එකක් කරන්න ආසාවක් නැද්ද? ඒකට ඉතින් හිතලා බලන්න පුළුවන්. වෙනසක් මොකක්ද හොඳ පැත්තකින් වෙනසක් වෙනවා නම් ඉතින් කමක් නැහැ. නේ අර මෝඩ විදියට අදාළම නැති එකක් කරන්නේ නැතුව ළඟින් යන එකක් ඉතින් කරලා බලන්න. ඔයාගේ මොනවද සුදුසුකම්? ඔයාගේ වීඩියෝ ඩිරෙක්ටර්ට තියෙන්න ඕන සුදුසුකම් මොනවද? ඔයා මොනවද? එයාගේ මෙන්න මෙහෙම මේවා තියෙන්න ඕනේ. යාට මෙහෙම මෙච්චර මියුසික් වීඩියෝ ගානක් කරලා තියෙන්න ඕනේ නැත්තම්. නෑ ඒ වීඩියෝ කරලා තියෙන ගාන වල නෑ අර කියන්නේ ෂොට් එක ගන්න උනත් හොඳ නොලෙජ් එකක් තියෙනවා නම් ඒ වගේ පැත්ත තියෙන්න ඕනේ. හරි. අයිඩියාස් තියෙන්න ඕනේ මෙහෙම කරන්න. අපිට කියන්නේ රංගපාන එක්කනටවත් කියන්න පුළුවන් වෙනවනේ මේක කරන්න මේවා කරන්න කියලා. ඒ වගේ ඉතින් තියෙන්න ඕනේ එක්ස්පීරියන්ස් උත් තියෙන්න ඕනේ. ඊට වඩා ඉතින් අර එක්ස්පීරියන්ස් උයි නොලෙජ් එකයි ඔක්කොම තියෙනවා නම් ඉතින් වඩා හොඳයි. දැන් ඕක මේ කෙල්ල කොල්ල කතාවක්ද නැත්නම් කොහොමද කියන්නේ මේ ආදර කතාවක්ද විරහවක්ද? නෑ විරහ තාම කරන්නේ නෑ. අඬනවානේ හැමෝම. ඔව් ඒ ඉන්න පොසිටිව් පොසිටිව් එකක්.
දැන් ඔයාද පෙම්වතියට ඉන්නේ නැත්නම් වෙන කෙනෙක්ව පෙම්වතියට දාන්න අපේ හිතන්නේ? අක්කලා දෙන්න කියන එපා කියලා පෙම්වතෙට ඉන්න. ඒ කියන ඔයා පැත්තකේ සින්දුව කියලා වෙන දෙන්නෙක් දාන්න කියලා කියනවා. බලමු ඉතින්. හොඳ. කලාට පෙම්වතියන්ට ඉන්න පොඩි මොනාවක් ඇති මං හිතන්නේ. එහෙම යටි අරමුණක් ඇති මං හිතන්නේ. එහෙම කරන්න පුළුවන්. එතකොට අර කිව්වා වගේ කට්ටියට දැන බජට් ප්‍රශ්න ඒක ගැන පොඩ්ඩක් හිතනවා නේද? ඒ ඒ කියන්නේ බජට් මේ කන්ට්‍රෝල් කරගන්න ඕන හින්දා අක්කලා දෙන්න දාන්න දෙයාල කියලා. නෑ නෑ දැන් අක්කට ගෙවලා කරත් කට්ටිය හිතයි මේ සල්ලි නැති සක්කව දාලා ඒ වුණාට අක්කට ගෙවන්නේ නෑනේ. අක්කට ගෙවන්නේ නෑනේ. මම තාවයත් එක්ක වැඩ කරලා නෑ. ආගේ ගණන් වැඩි. කොහොමද ඒක? හරි මේ දැන් ඔතනින් ගියාම අපි පසන්නයට ආපහු වෙනවා මේ දැන් මෙයා කියනවා මෙහෙමයි ලිරික්ස් වලට මියුසික් වලට සෙට් නොවුනට වීඩියෝ එකක් කරලා කමක් නෑ කියලා. කමක් නැත්තේම නෑ. අනේ පාර වෙනස් කරනවා ඉතින්. ඒ කියන්නේ පොඩි අදා ඒ කියන්නේ පොඩි අදාළත්වයක් තියෙනවා. තියෙන්න ඕනේ ඉතින්. හරි. පසන්නේ මොකද ඒක කියන්නේ? නෑ ඒක වීඩියෝස් තියෙනවා. නෑ මම තියෙනින් තමයි නෑ ලංකාවට වඩා ගොඩක් පිටරට ගත්තොත් එහෙනම් මේ වගේ වීඩියෝස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි කියමු හරිම දුක්බර සින්දුවක් කියනවා මේ ක්ලබ් එකේ. ක්ලබ් එකේ හොඳට බිබි මේ වාහනේ සින්දුවේ මීනින් එක මාරනේ. කෙල්ල දාලා ගිහලා මම ඒකට අර මිනිස්සේ ක්ලබ් එකේ අලුත් එක්ක හොඳ ඩ්‍රින්ක්ස් ගන්න නට එක නාත් එක හවුස් වකයි හොඳ ෆාස්ට් එක නට අනිත් එක කියන්නේ. ඉතින් නිකන් තාට් එකනේ. ප්‍රියාට් එකක් කියනවා. හැබැයි ලංකාවට කොහොම සෙට් එකක් දන්නේ නැහැ. කට්ටිය ලංකාව කොහොම පාවිච්චි කරයි පාවිච්චි කරයි දන්නේ එහෙම පොඩි ඉෂුව එකක් තියෙන එතන. ඉතින් ඒක ඉතින් එක වීඩියෝ ඩිරෙක්ටර්ගේ අතේ තමයි ඒක යා බලාගෙන වීඩියෝ ඩිරෙක්ටර්ගේ අතේ තමයි එක්ස්පෙරිමන්ට් තියෙන්නේ. හරි. අයියා මොකද හිතන්නේ දැන් අයියා ලියන්නනේ. දැන් අයියා ලියලා දැන් අයියාගේ ඉමේජිනේෂන් එක කියන්නේ concept එකක් තියෙනවානේ. මේක වීඩියෝ එක මෙන්න මෙහෙම આવොත් හොඳයි කියලා. දැන් අයියා ලියලා දෙන සින්දුවක් ඒ ආටිස්ට්ගේ හැරි නැත්නම් ඒ වීඩියෝ ඩිරෙක්ටර්ගේ හැරි concept එකක් මත සම්පූර්ණයෙන් වෙනස් විදිහටම කරනවා. එහෙම වුණොත් අයියාගේ ප්‍රතිචාරය මොනවද? වා කියනවද මේකට විරුද්ධ වෙනවද නැත්නම් මොන වගේ රියැක්ෂන් එකක්ද දෙන්නේ? නෑ මෙහෙම දෙයක්ත් තියෙනවා දැන් අතටම මට ඔක කියද්දි මතක් වෙනවා සංකදිනෙට්ට ලියන රෝස කල්පනා කියන ගීතයක්. ඇත්තට මේකේ තියෙන ආදර ගීතයක් තුන්දෙනෙක් නටනවා ෆිල්ම් එක. සෝරි වීඩියෝ එක ඉවරනකම්. ඒක මම කැමති ඒකට. දනුකයි දසුනුයි ඔව් ඒ කියන්නේ අපි ඇහැට යමක් දෙනවා ගීතයක් යනවා. නමුත් මගේ මම ලියපු එකට බාධාවක් එක හානියක් වෙලා නැහැ. හැබැයි එහෙම තීරණය කරන්නත් බෑ. මම දැන් වීඩියෝ ස්ක්‍රිප්ට් එක ලියන වෙන කෙනෙක් නේ. මගේ එකම වීඩියෝ කරනවා කියන එකෙත් ඉතින් එතකොට වීඩියෝ ස්ක්‍රිප්ට් රයිටර්ට කරන්න දෙයක් නැහැ. මමත් ආසයි ඒ කන්ට්‍රෝවර්ෂල් මොකක් හරි කරනවා නම් ඒ වීඩියෝ එකට. ඉතින් ඇත්තටම මේ දැන් වෙන්නේ නැත්තේ ඒක. අලුවෙන් වෙන්නේ ඒක. ඒක නිසා තමයි දෝෂාරෝපණය කරන්නේ. දේවපල සතුටු සින්දුවක් අරගෙන මේ අපි නටන එකක් කරොත් කොහොමද? ඒ කියන්නේ සෝරි ඒක අනිත් දුක සින්දුවක් කරන් නටන එක. නෑ නේ. ඒ කියන්නේ ඔව් ඒක මේ දුක සින්දුවක් කරන් නටන එක. හරි. try එකක් දෙන්න පුළුවන්. right පසන් නැස්ති දුක නැටවෙන මියුසික් කරන්න එහෙම චැලෙන්ජ් එකක් පසන් අය බාර ගන්න සූදානම්ද? දැන් නෙවෙයි තව මාස 3-4කින් සූදානම්. ඒ කියන්නේ දැන් වැඩ වැඩි. දැන් වැඩ වැඩි පසන් අය වැඩ මියුසිකල් ෂෝස් වලට ගියාම ජාතික ගීතත් නටනවා. ඔව් ඒ විතරක් නෙවෙයි බෙග් මහත්තයාගේ සින්දු වලටත් නටනවා. බොරු කියන්න ඕනේ නැහැ නේ ඒ කියන්නේ. හොඳයි. අපි කමෙන්ට්ස් ටිකකටත් යන සූදානම්. පසන් නොයා කියලා තියෙනවා. ඒතර වාව් කියලා තියෙනවා. තව මොකද්ද? දිල්නී මදහාසා කියන නයිස් ඇක්ට්‍රස් කියලා මම කියන්නේ. යාට. රයිට් තවත් ගොඩක් දේවල් තියෙනවා කියන්න. රයිට් අපි සූදානම් පුංචි බ්‍රේක් එකකට යන්න අපිට බ්‍රේක් එකට යන්න පුළුවන්ද ප්‍රොඩියුසර් මහත්තයා? යන්න පුළුවන් මම හිතන්නේ. යන්න පුළුවන්ද? හොඳයි මොකද වෙන්නේ වලින් අපි සූදානම් බ්‍රේක් එකට. We love Nino live. Nino love Nino live. Nino love Nino live. මැලේසියාවේ වැටුප් සහිත රැකියා පුහුණුව කොස් ලංකා 0770යි 670යි 670ට. මට ඇත්තම කියන්න ඕනේ. ඇවිත් යන්න එන්න. සිංගප්පූරු වීසා 100% විශ්වාසයි. කොස් ලංකා 0770යි 670යි 670.
මොකද වෙන්නේ කියලා තමයි අපි අහන්න හදන්නේ ආපහු. මම මේ වෙලාවේ ප්‍රශ්න කරමින් හිටියා ගොඩක් දේවල් අපි කතා කරා. ආපහු මම සූදානම් ladies first after the break. මගේ මම යහන්න ඕනේ හිතෙනව නේද පොඩ්ඩක්? අමාරුවක් නැතුව ඕන එකක් අහන්න. අමාරු ප්‍රශ්න කිව්වේ මොන වගේ කැටගරිද වගේ අමාරු ලිස්ට් එකේ තියෙන්නේ? මට ඕනම එක කර අමාරුම හරි අමාරුයි. හරි. දැන් ඉන්න මොඩල්ස්ලා ගොඩක් try කරනවා ගොඩක් වීඩියෝස් වල ඉන්න එහෙම පොඩි මොකක්ද ඒකට කියන්නේ හිට් වෙන්න try කරනවා. දැන් ශානුත් Instagram ඉන්නවා Facebook ඉන්නවා කට්ටිය මැසේජ් කරනවා දැන් මේ මොකද්ද මේ කමෙන්ට් එක මේ පහදයි නෑ කියන්නේ අර කිව්වේ එක අයියෝ වේදෙන්න නැවරේ වේදෙන්නද කියලා අයියෝ වා කියන්නේ ශානු පන කියලා ඒවලා තියෙනවා මගේ පනද ඔය වගේ මම ඒක දැක්කේ මම ශානු වර හાર્ට් තිබ් එක දැක්කා හරි දැන් මේ ගෑනු ළමයි කවුද කියලා හොයලා ගන්න පොඩ්ඩක් ඔය දාලා පොඩ්ඩක් නේද ගෑනු ළමයි ඒ ලයික්ස් වලට හાર્ට්ස් වලට ඒවටද මියුසික් වීඩියෝ වලට එන්නේ අනේ මන් දන්නේ ඒක මේ ඒගොල්ලෝ ඕන දෙයක් කරලා ෆේමස් වෙන්න තමයි හදන්නේ දැන් ගොඩක් දැන් අලුත් ඉන්න අය ඒගොල්ලෝ නෑ ඒගොල්ලෝ ස්ටෑන්ඩඩ් එකක් තියාගෙන කරන්නේ නැහැ කියන්නේ දකින්නේ වලින් කියන්නේ මන් දන්නේ එහෙම ඉන්න අය ඉන්නවා හොඳට පූර්ලා බේලා කරන අය ඉන්නවා ගොඩක් ඉන්නේ ඉතින් කරන්න ස්ක්‍රිප්ට් එකේ තියෙන ඕන දෙයක් කරලා මේ හිට් දන්නවනේ ඒක දැන් ඔක්කොම යන්නේ YouTube වීඩියෝස් වල ට්‍රෙන්ඩින් ඒවනේ යන්නේ ඒකට අර ඒ වයින් ෆේමස් වෙන්න ආසයි ඉතින් එහෙම කරන එක අපරාධයම කරන එක මොකද ටැලන්ට් එකක් තියනවා නම් ඉස්සරහට යන්න පුළුවන් ගොඩක් දැන් කාලේ ඉතින් ගොඩක් ෆේම් එකට ඕන දෙයක් කරනවා හරි නිකමටවත් කවුරු හරි මියුසික් වීඩියෝ ඩිරෙක්ටර් කෙනෙක් කතා කරොත් එහෙම දැන් ඉන්න මේ මියුසික් වීඩියෝ එක ශානු මට ආව ගන්න ඕනේ හැබැයි පොඩි අවුලක් තියෙනවා මේ චුට්ටක් කොටට අඳින්න ඕනේ පොඩ්ඩක් අවුල් මේ මෙහෙම එකක් තියෙනවා කරන්න කැමතිද කියලා ඇහුවොත් මට එහෙම අහලා තියෙනවා කරගෙන එහෙමයි දවසක් කතා කරා වීඩියෝ එකට කතා කරලා ඉතින් අම්මගෙන් අහලා ඉතින් මම හා කියන සාමාන්‍යයෙන් කතා කළා හා ඊට පස්සේ එදා යාගාව ස්ක්‍රිප්ට් එක තිබුණේ නැහැ කොහොමයි නැතුව යා කලින් දවසේ රෑ කියන්නේ මට කොස්ටියුම්ස් පවා කියද්දි තමයි මම පොඩ කතාව කියන්නේ කියලා නෑ එයා කතාව කිව්වේ නෑ ඊට පස්සේ මම කොහොමරි කොස්ටියුම්ස් ගැන ඇහුවා එයා කොස්ටියුම්ස් ගැන කියද්දි ඔය විදිහට කිව්වා කොටට අඳින්න තියෙන එතකොට මම ගියා මොකද ඒ කතාව කියලා එතකොට එයා කිව්වා මේ නංගි මම ඩිරෙක්ටර් කියලා කතා කරන්නම් කිව්වම තමයි කිව්වේ මේ පොඩාවේ දැන් YouTube වල යන වීඩියෝ ටයිප් එකක් කියලා. මං කව පොඩක් ඉන්න මම අම්මිගේ කාලේ බලලා කවුද ඩිරෙක්ටර් කියලා කවුද ඩිරෙක්ටර් මාරියා සෙකේ සෑහෙන අඳුරනවා මේ ෂේත්‍රයට අපිට ගියා. මම මේකේ ලයිව් ඔෆ් වුණා වියන. අපි ඊට ලයිව් ඔන් කරලා ඊට පස්සේ ඉතින් මං මට දැන් එකපාරට බෑ කියන්නත් හරි නෑනේ ඉතින් මං තාත්තිව ළඟ සිට්පේ කිව්වා තාත්තිවස් තේරුම් කළා දුන්නා ඉතින් එහෙම කරන්න එපා YouTube වලට කරලා වීඩියෝස් කරන්න එපා ඉතින් එයා දැනුමක් තියෙනවනේ එයා දන්නවනේ ඉතින් ආ පැහැදිලි කරලා දුන්නා නමුත් ඉතින් අර ප්ලෑන් කරලා තිබ්බ එක ඒගොල්ලෝ වෙන කාලේ දාලා කරන්නේ මම නම් කරන්නේ දැන් අම්මගෙන් කොහොමද ඇහුවේ අර ප්‍රශ්නේ එයා මට කිව්වේ මං කිව්වා කන්සෙප්ට් එක මම මේකත් ලයිව් ඔෆ් නම් කියන්නම් කන්සල්ට් එකේදී මම අම්මිට කිව්වා මෙහෙම එකක් කරන්න තියෙනවා කියලා කිව්වා මම බෑ කිව්වා ඊට පස්සේ මම අම්මිකෝ අම්මෝ එපා එහෙම කරන්න එපා කියලා අක්කට කිව්වා අක්කත් කිව්වා එපා කියලා අක්කා ඒ වෙලේ ෂූටින් හිටියේ මම කියන මිස්ටර් දායකෝ මේම කතාවක් එයාකෝ අයියෝ එපා කරන්න එපා කියලා ඊට පස්සේ තමයි මම තාත්තා අම්මි ලාවා තාත්තට කියලා තාත්තා කිව්වා ඉතින් තාත්තත් එක්ක ඩිරෙක්ට් කතා කරන්න බයයි නෑ බයයි නෙමෙයි අම්මා තේරුම් කළා දුන්නා මිට යාට තියෙනවා නෑ පොඩි බයකුත් තියෙනවා තියෙනවා ඔය ඩිරෙක්ටර් බලන් ඇතිනේ මේ දැන් ඉවරයි දැන් ආය දැන් එයා තේරුම් ගත්තා ඉතින් මම එහෙම කරන එක නෙමෙයි කියලා. එහෙම කරන ඉන්නවනේ ඒකයි කියලා තියෙන්නේ. ඒක එයාගේ choice එක නේ. ඒකට කරු ගන්න ඕනේ. අපි බලමු ආ කියන්නේ ඒ ඩිරෙක්ටර් තේරුම් ගන්න ඕනේ මෙයා මේ වීඩියෝ කරන්නේ නැහැ කියලා. එතකොට ඔයා වෙන වීඩියෝ එකකට යන්න කැමති එහෙමනේ නේ. මම ඇත්ත කතා වුණා ඉස්සර වෙන එකක් කරනවා නම් අපි කන්සෙප්ට් එක බලලා කරමු කියලා. ෂර්නයි මට ඒක අයිඩියා එකක් දෙන්නකෝ අර දැන් මේ ට්‍රෙන්ඩින් වෙන වීඩියෝ තමයි කරන්න දැන් අර දැන් මේ මීට මාස 3කට 4කට 5කට කලින් තිබ්බා මේ දෙයියන්ගේ මුදුගෙන් ඉල්ලනවා මේ පුදුමාකාර කියන්නේ කොල්ලෝ කෙල්ල දාලා ගියට කමන්නේ අනේ කෙල්ල ඔයා යන්න ඔයා හොඳ තැනක ඉන්න ඔයා හොඳින් ජීවත් වෙන්න එහෙම සින්දු ලියුණා. ඉතින් දැන් එනවා ට්‍රෙන්ඩ් එකක් මේ ට්‍රෙන්ඩින් වෙන්න පා. ඇත්තටම කිව්වොත් අර එක්කෝ ලිප් කිස් එකක් නැත්නම් සෙක්ස් සීන් එකක්. ඒ කියන්නේ ලංකාවේ මට්ටමේ එහෙම එකක් දාලා මේ වීඩියෝ එක කරනවා.
අයියා මොකද හිතන්නේ ගැන එහෙම හොඳ දෙයක් වෙනවද මං අහන්නේ මොකක් හරි ඔව් දැන් මම නම් ඒකට විරුද්ධ නැහැ නිර්මාණයට. මොකද අපි දැන් අතීතයේ අපේ චිත්‍රපට කලාව ගත්තොත් එහෙම දැන් මම මේ බලනවා පාන චිත්‍රපට. අපේ සුප්‍රසිද්ධ අති දක්ෂ නිලියන් ඉන්න කොට කල්සම ඇඳලා ඒ වගේ ලිංගික දර්ශන තියෙනවා. ඒවා හොඳම කලාත්මක විදිහට ඒ නළු නිලියන්ට ගරුත්වය දීලා ඒගොල්ලන්ට ආරක්ෂාව සපයලා ඒගොල්ලන්ගේ චරිතයට ඝාතනයක් නොවන විදිහට ලස්සනට වැඩේ කරලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ නිර්මාණය නිකන් බිම දියාරු වෙච්ච එකක ලිංගික දර්ශන විතරක් උලුප්පලා දක්වනවා නම් වැඩක් නැහැ. ඉතින් එහෙම කළේදී ඒක කරන්නේ ඒකට. ඉතින් ට්‍රෙන්ඩින් ඔය ඔක්කොම හොඳයි. YouTube හොඳයි, ට්‍රෙන්ඩින් හොඳයි. මේ තාක්ෂණයේ කිසි වරදක් නැහැ. මම දකින්න වරද තියෙන අතන. මේ හොඳ නිර්මාණශීලී ලිවීම් නැහැ. ඒකයි වැඩේ. ඒ කියන්නේ ස්ටෝරි බෝඩ් එක හරි නැහැ, ස්ක්‍රිප්ට් එක හරි නැහැ. ඉතින් මම නම් ඒ දර්ශන වලට විරුද්ධත්වයක් නැහැ. මම කියන්නේ ඒක සමාජ වෙන දේවල් කන්න බොන අඳින පළඳින වගේ තියෙන දේවල්. එකම ප්‍රශ්නේ අරක. ඊට පස්සේ YouTube trending වලට ට්‍රේලර් එක හදන්නේ අර කොටස කපලා අරගෙන. ඒක ගොසිප් එක අරගෙන. මම ඒව විරුද්ධයි. ඒ කියන්නේ නිර්මාණශීලී භාවයේ අඩුකම නිසානේ. මිනිස්සු ආසයිව බලන්න තරුණ ළමයි අපි කවුරුත් ඉතින් ඒක විතරක් කුළුප්පලා දක්වලා ට්‍රෙන්ඩින් නිකන් වැඩිම කිස් තියෙන ඒ වගේ මම දැන් කාගෙද කියලා මම දැක්කා ඒක පෝස්ට් එක දවස් ෂෙයාර් වීඩියෝ එකේ කියන්නේ මේ පෝස්ට් එක දාලා තිබ්බේ මේ ලංකාවේ වැඩිම සිප ගැනීම තියෙන වීඩියෝ එක. ඒ හොඳයි ඉතින් මාකටිං. ඒගොල්ලන්ගේ පැත්තෙන් ගත්තොත් ඒක හොඳ මාකටිං මෙතඩ් එකක්. මෙතඩ් එකක්. ඉතින් මුකුත් කියන්න බෑ ඉතින් ට්‍රෙන්ඩින් නේ. ට්‍රෙන්ඩින් නේ වල දෙන්නේ. හැබැයි වීඩියෝ එක ලස්සනයි. ඒක බලලා නෑ ඒක මම කියන්නේ ඒක තමයි ඒක අර එම කියන්නේ නිර්මාණය හොඳ නම් ඒක ප්‍රශ්නයක් නෑ කියලා මම කියන්නේ. ඉතින් ඒක අපි රංගන ශිල්පියෙක් හරි ශිල්පිනියෙක් හරි නැතුව කවුද ඕක කරන්නේ? ඒ සමාජයේ තියෙන ගැටලුවක් තමයි නිර්මාණකරුවා සමාජයට දෙන්න බලන්නේ. එතකොට ඒක ඒ රංගන ශිල්පිනියක් ඒක කරන්න ඕන. ඒක හොඳ වැඩක් නේ. ලෝකේ ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. මෙන්න මේ ප්‍රශ්නේ නොදැනුවත් ගොඩ දෙනෙක් දැනගන්න. දැත්තම තරුණ ගෑනු ළමයි එහෙම ඔය ගිල ඔය අහුවෙන්නේ කොහොම දේවල් තියෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් කවුරු හරි ඉදිරිපත් වෙලා ඒක කොටට ඇඳලා හරි ඒක මන්නම් ප්‍රශ්නයක් නෑ. ඒක නිර්වතින් හරි කමන්නේ මේ පණිවිඩේ හරියට සමාජයට දෙනකොට ඒකල දැනුවත් වෙනවා. දැන් කෝච්චියට පයින්නේ ඔය ගිලාන්මයි පටන් ගත්තේ. කෝච්චියට පනින රැල්ලක් ඇතිය. ඉතින් අරවා දැකලා මානසිකත්වයේ අඩු මට්ටමකට වැටුනහම හොඳ උගතෙක් වුණත් බෙල්ල තියන්න පුළුවන්. ඒක අතර මානසික ට්‍රෙන්ඩ් එකක් දාලා තියෙනවා. ඉතින් ඒක කරනවා. ඉතින් මං කියන්නේ එහෙම නෙවෙයි නිර්මාණ කියන්නේ. අපි මම නම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ අපේ පරණ නිලියන්. අදට ප්‍රවීණ අපි ගරු කරන කොච්චර ඒ වගේ වරංගපාලා තියෙනවා. අපි ඒගොල්ලෝ දිහා වැරදි හැකින් බලන්නේ නැහැ. අපි ගරුත්වයෙන් බලන්නේ. ඒ සමහර මමත් දැකලා තියෙන සමාජයේ මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා ඒගොල්ලෝගේ ෆිල්ම් වලින්. නැත්නම් අපි ගිහින් තව දේවල් වලට අහු වෙනවා. තව පොඩ්ඩක් දෙන්න. දැන් මේ ඉස්සර මම ඉස්කෝලේ යන කාලේ නිහාල් නෙල්සන් මහත්තයාගේ සින්දු අහන්න දුන්නේ නැහැ අපේ ගෙදර. හරිද? ඒක මරු. උණේයගේ බජව දාන කාමරේ අපිට අහන්න දෙන්නේ නැහැ. අපේ මාමලා නැන්දලා ටික කාමරේක දාගෙන ඒගොල්ලෝ අහනවා. මම ওই කැසට් එක දවසක් අරගෙන ඒ සින්දු ඇහුවා. හොරෙන්. උණේයගේ බජව දාන කාමරේ. ඒකේ හල්පිටයි එළින තියෙන්නේ. හේමසිරි හල්පිට. ඔව්. මම මේ නෙවෙයිනේ මම නුවර ඉඳලා මේ කොළඹට ආපුවාම ඒකේ හිටපු අර ගුස්පිරෝ බාලා ඔය ඔක්කොම ජාතිපරකට ඔක්කොම ටික සැත්තටම සමාජයේ ඉන්නවා. බෝඩිමේ ඉන්නවා. බෝඩි. ඒතර මට මතක් වෙන අඩේ ඇත්තනේ අර ලියලා තියෙනවා. අපි නිර්මාණ දිහා බලන්න ඕනේ එහෙම. ඉතින් ඒකෙන් මට වැඩක් වුණා. හරි අපි කියන්නේ ජල්තරකාරයෝ කියලා අහු නොවේ ඉන්න මූ ජල්තරකාරයෝ කියලා ඒ නිර්මාණයෙන් පණිවිඩයක් අපි ලබා ගන්නවා. දැන් අපි කියන්නේ මරිසිකාරයෝ කියලා. ඔව්. ඒකයි මම කියන්නේ. මේ සමාජයට වැඩක් වෙනවා නම් මම නම් ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එතකොට ට්‍රෙන්ඩින් එක වැඩි වෙයි. බලෙන් ට්‍රෙන්ඩින් කරන්න ඕනේ නැති. අනිවාර්යයෙන්. ඉතින් අපි ඒ බරපතල කතා බහෙන් පස්සේ අපි සූදානම් සින්දුවකට යන්න. සින්දුවේ ඉන්නේ අපි දන්න කියන ලියක් මේ ශනුත්‍රි. අපි මේ වීඩියෝ එක බලලා
මොකද වෙන්නේ කියලා තමයි අපි අහන්න යන්නේ. අපේ ඊළඟ ප්‍රශ්නය අපි අහන්න යන්නේ කමෙන්ට්ස් වලින්මයි. අපිත් අපෙන් අහලා දිනවා අපේ තරිඳු ප්‍රියංකර ඩිසිල්වා ලස්සන ප්‍රොෆෙෂනල් ඔකෙස්ට්‍රා ට්‍රැක්ස් කීපයක් පසන් හදලා තිබ්බා. ඇයි ඒවා මීඩියා වල ප්ලේ කරන්න නොදෙන්නේද නැත්නම් මොකද්ද හේතුව පසන්? ඒ ට්‍රැක්ස් ඔක්කොම කමර්ෂල් ඒවා. ඒ කියන්නේ වෙනත් බිම් වලට හදපු ඒවා. ඒවා ප්ලේ වෙනවා වැඩි තියෙන. ඒවා ප්ලේ වෙද්දි මේ වොයිස් ඕවර් එක යනවානේ. ඔව්. ඒ වොයිස් ඕවර් එකම ට්‍රැක් එක හෙන්නේ නැහැ. ඉතින් සමහරවිට මම හිතනයි මෙච්චර මහන්සිලා ට්‍රැක්ස් හදලා මේ වොයිස් ඕවර් එකක් දාන්නේ කියලා. මේ දැන් තවත් නිකම් පසන් අයියට චෝදනාවක් කියන්නේ සමහරු කියනවා පසන් අයියගේ දැන් අපි හිතමු දැන් මම වොයිස් කරා කියලා සද්ද වැඩිපුර ඇහෙනවා වොයිස් එක ඇහෙන්නේ නැහැ වගේ එහෙම නිකන් ඒ කියන්නේ ඉලෙක්ට්‍රො මියුසික් වල මොකක්ද තියෙනවා එහෙම එකක් තියෙනවා මොකක්ද ඒක මම මික්ස් කරන ස්ටයිල් එක මොකද මං අහලා තියෙන ලංකාවේ ගොඩක් ට්‍රැක්ස් ඇත්තට වොයිස් එක නිකන් තියෙනවා මියුසික් ඇහෙන්නේ නැහැ බාගෙට බාග් ඒක නිකන් මන් දන්නේ ඒක පුරුද්දක් කරලා කියනකොට ඔයගොල්ලෝ පිටරට ට්‍රැක්ස් වල මික්ස් එක ඇහුවොත් මේවා ගානට බැලන්ස් එකේ තියෙනවා සමාකට මන් දන්නේ කම් සමරකට ඇහෙන්නේ නැහැ වොයිසස් වල හැබැයි මේ මට නම් ඇහෙනවා මම ඉතින් මම ගොඩක් ස්පීකර්ස් වල චෙක් කරලා දාලා මේක ගන්න වෙනවානේ ඉතින් දන්නේ නැහැ ඒක කියන කට්ටිය කවුද කියන්නේ right තවත් කමෙන්ට්ස් වර්ගයක් තියෙනවා යුරේෂා ඉෂානි අබේවර්ධන nice program lovely girl ශානු නංගා ලස්සනයි ශානු අර වාට මොකද්ද කමෙන්ට් එකක් ආවේ නෑ මට මොකුත් නෑ කවුද මොකද්ද නෑ මට මොකුත් නෑ වාව් ස්වර්ණ මෙන්ඩිස් නිලාන් බබාද නෑ බබා ස්වර්ණ මෙන්ඩිස් දාලා තියෙන ලස්සනයි කියලා එතනින් ගියාම ශනුද්‍රි අක්කට සින්දුවක් කියන්නකෝ හොඳ වැඩක් right ශානු ඔයාගේම සින්දුවක කොටසක් කියනවද නැත්නම් වෙනත් ගීතයක කොටසක් කියනවද කියලා අපි ඒකෙන් තවත් තැනකට කතා කරන්න පොඩි කෑල්ල කොරස එක මගේ අලුත් සින්දුවකට කෑල්ල ආන්න කියන්නකෝ හරි මෙන්න රිලීස් එක ඔය එක තමයි මෙන්න අපේ රිලීස් එක අපි මියුසික් ටීවී වලින් අපි සූදානම් ශනුගේ අලුත්ම සින්දුව රිලීස් කරන්න අපේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න කමෙන්ට් කරන්න මේ පොඩි කෑල්ල කියන්නේ මේ ප්‍රොමෝෂන් එක කරගන්න ගන්න මේ ෂාන් අයියේ පොඩ්ඩක් ප්‍රොමෝට් කරගන්න එපා ට්‍රෙන්ඩින් හදාගන්න මම කියලාත් නෑ ඔය හරි අපේ පේජ් එක ලයික් කරන්න එතකොට මේක තව ලින්ක් එක දාන්න නංගිගේ පේජ් එක ලයික් කරන්න නංගිගේ පේජ් එක තියෙනවා ෂෑන්ස් ප්‍රින්ස් වලද අනේ හරි රයිට් අපි මේසෙජ් පොඩි කෑල්ලයි හරි පේලි හතරක්වත් කියන්න ඕනේ බලමු කියන්න කිව්වොත් මොකක් කරේ නෝග්‍රේට නෑ කවන්න කියන්න ඔටෝ ටියුන් දාන්න අනේ හුම්මානේ වගේ ඔබේ ආදරේ පෙම් සයුරෙන් ආසම සිපගත්තා සංසාරේ හමුවූ සුන්දර ප්‍රේමයේ නිල්ලහසේ ලස්සන රූමව්වා හමුවී හිඳින්න ලංවී රැඳෙන්න ප්‍රේමය නම් මට දැනෙනවා අවසන් වර නුඹ හමුවුණුදා හුස්මක් ගනින්න හැඟුමක් රකින්න ආදරයක් මට තියෙනවා මෙතුවක් කල් නුඹට හින්දා ඇදලේ ෂා ගහන්න කපුලිය රයිට් කොහේ ගහන්න අපුලිය රයිට් ඕකේ හොයි යාසෝර වේදිකාවෙන් සෝනේ හොඳයි ඒක දැන් ඔය ඔක ගැනත් අපි කතා කරන්නේ දැන් ඉස්සර තිබ්බා මේ ෂහන්නේ මම හිතන්නේ ෂහන්නේ යත් ඒ වගේ සින්දු ලියලාදී කිරිවෙහෙර එතකොට පන්සල පල්ලිය ඊට පස්සේ ගම්පලාත දිස්ත්‍රික්කය ඔය වගේ තැන් ඔහොම සින්දු ලියුණා. අද පන්සලේම තමයි වයින්නේ නේ. පොඩ ඉන්නවා මේ නෝ පොඩ මෙහෙන් ගමනේ මෙහෙට එනවා. දැන් මේ හුම්මානේ වාගේ ඈ ඒ හුම්මානිය අපිට වෙන ෆීල් එකක් තියෙන්නේ. ඒක මොකද හිතෙන්නේ? අපේ මනෝරංගන කියන්නේ හොඳ ගීත රචකයෙක්. ඉතින් ඇත්තට බැනුම් ගහපු ගීත රචකයෙක්. ෂෙහාන් ගලේ හිටියා වගේම. ඔව්. මම හිතන්නේ රම්පරීට බැනුම් ගහවම. හොඳටම බැනුම් ගහනවා. ඔව්. ඉතින් මම කියන්නේ දැන් ඇත්තට අපි මෙහෙම දෙයක් තියෙනවා. ගීතයක පළවෙනි වචනය ඒක ගීතයක පළවෙනි වචනය ටයිටල් වර්ඩ් එක තමයි අතිශයින් වැදගත් ඒක තමයි මේ ගීතේට ඇදලා ගන්න එක දවා ඔය ගම්පලක් ගැන දීලා දෙනවා කියලා මම ලියලා දෙන අඩිසියේ පාර ඉතින් එතකොට ඒ අඩිසිය කියන එක අඩිසියේ පාර ගීතයක මම හැම වෙලේම මම බලන්නේ මුල් වචන ටික ඒ විදිහට
කැචි වචනයක් තියෙනවා. රයිම් වෙන. ඔව්. ඒක ලස්සනයි. හුම්මානේ කියන එක ඉතින් දාලා අපි ඒක තමයි නිර්මාණකරුවා කියන්නේ. හොයන් ගිහිල්ලා දානවා. ඉතින් මරංග මල්ලි එක ලස්සනට ලියලා තියෙනවා. මම ලස්සනට දානවා. ඉතින් මම හිතන්නේ ලැජ්ජා බයට ළමයි නෑ මම කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ මම කියන්නේ ගීතයක නිර්මාණයක් කරද්දී එහෙම නිර්මාණශීලී විය යුතුයි. ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඒක පළාතද ගමද මොකක් වුණත් ප්‍රශ්නයක් නෑ. ඒකේ අයිඩියා එක මොකක්ද කියන එකයි වැදගත් වෙන්නේ. ඉතින් අපි එහෙම අයිඩියාස් හොයාගෙන ගිහින් ලියන්න ඕන. එතකොට හැබැයි හැම වෙලාවෙම සින්දු 10ක් ගත්තොත් 10 විදියක් වෙන්න ඕන කියන තමයි මම ඉන්නේ. මොකද අපි ගමු දැන් මම ලියන සින්දුවක් නංගිට දෙන එක විදිහම එකක් අපි මේ මල්ලිට දුන්නොත් ඒ දෙන්නටත් පැවැත්මක් නැහැ. ඒකේ ඇති ප්‍රතිඵලයක් නැහැ. ඉතින් අයිඩියාස් දෙකක් අයිඩියාස් කියන්නේ මොකද? ආදරය වුණත් අඩුමතරේ වචන ටික හරි වෙනස් වෙනවා. I think දැන් ගීත රචකයෙක්ගේ පැවැත්ම, ගීතයක පැවැත්ම, ගායකයාගේ පැවැත්ම, වීඩියෝ වල පැවැත්ම කොහොම තියෙන්නේ මේ නිර්මාණශීලී චින්තනයේ මතයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නේ යනවා ප්‍රසන්නයකට. ප්‍රසන්නය. ඔයා කැමති මියුසික් කියන්නේ මියුසික් කරලා මියුසික් වලට වචන ලියනවටද වචන ලියපු වචන වලට මියුසික් කරන්නද? මට දෙකෙන් ප්‍රශ්න නෑ. දෙකෙන් ඕන එක. ඕන එක. ෂහන්නයි. මටත් ඒකම තමයි කියන්න තියෙන්නේ. හැබැයි ඉස්සර තිබ්බා මේ දැන් ඒක මම දැන් ඒක චෝදනා කරගෙන පොඩි එකක් දෙන්න දෙවිදිහම කරලා තියෙනවා. දෙවිදිහම කරලා තියෙනවා. එකක් තියෙනවා. මේ ලිරික්ස් ලිව්වට පස්සේ එන මෙලඩි එක වෙනස්. මොකද එතකොට අපි මෙලඩි එකක් කරන්නේ ඒකේ ෆීල් එකට. අපි කියමු මෙලඩි එකට ලිරික්ස් දාද්දී ෂහන්නය ලියන්නේ මගේ ෆීල් එයාගේ ෆීල් එකට ඔය එකක්. දැන් ගොඩක්කට දැන් තියෙන චෝදනාව තමයි මේ ඒ කියන්නේ දැන් ඉස්සර නිදහසක් තිබ්බා නිදහසේ ලිරික්ස් කරලා ඒකට මියුසික් කරන ඒ කියන්නේ බොහෝ දුරට ගොඩක් වෙලාවට උනේ ඒක. දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් මචං මියුසික් කරලා තමයි ඔක්කොම කරන්නේ මචං අපි කොහොමද ලියන්නේ අපිව සීමා වෙනවා මචං කියලා ලිරික්ස් කරන සමහර මගේ යාළුවෝ. ඒවා අපේ ෆීල්ඩ් එකේ යාළුවෝ කතා කරනවා. ඒක නේ කියන්නේ මොකද කියන්නේ කෙටින් ඒක දුර්වලතාවය. ඒක වර්ධනය කරගන්න ඕන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මියුසික් ඉගෙන ගන්න ඕන කියන්නේ මියුසික් වල බේසික්ස්. අපි බීට්ස් දන්නේ නැත්නම්, රිද්ම්ස් දන්නේ නැත්නම්, කෝඩ් වර්ක් දන්නේ නැත්නම් ට්‍රැක් එකට ලියන්න බෑ. ට්‍රැක් එකට ලියන්න අමාරුයි. අනිත් එක තව එකක් එක්ක ගන්න ඕනේ මේ සින්දුවක් ලියද්දි දැන් ෂහන්නය ෂහන්නත් ගොඩක් කලින්ද වැඩ කරනවා. ෂහන්නය දන්නවා දැන් අපි කිව්වොත් අයියේ මේක බීට් එකට සෙට් වෙන්නේ නැහැ කිව්වම මෙතන තනුවට සෙට් වෙන්නේ නැකම ෂහන්නයට තේරෙනවා. ඒ කියන්නේ මොනවද බාස් කියන්නේ මොනවද බීට්ස් කියන්නේ කියලා තේරෙනවා. සමහර කට්ටියත් එක්ක මම වැඩ කරලා තියෙනවා මේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කොච්චර කිව්වත් මේක මෙතන සෙට් වෙන්නේ නැහැ කියන්නේ. කොහොමද සෙට් කරන්නේ ඒක අර අයිය කියන එකේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ගීත රචකයෙක් කියපම ගොඩාක් වෙලාවට හිතන් ඉන්නේ සාහිත්‍ය හදාරලා. සාහිත්‍ය පොතපත කියවලා. සකස් කළේ බුද්ධ ගජ්ජය සැලලිනි සංදේශකාව ටික කියලා ලියන කෙනෙක් කියන මතයක් මේ රට තුළ ස්ථාපනය වෙලා තියෙනවා. නමුත් ගීත රචකයා කියන්නේ සාහිත්‍යයෙන් පොඩ්ඩක් ගන්නවා. එතන බීට්ස් වලින් හැමදේම එකතු කරලා තමයි ගීතයක් සමාජයෙන් ගෑල්ලක් ගන්නවා. ඔව් හැමදේම ගන්නවා. අපි සැලලිහිණි සංදේශය ගැන හිත හිටියොත් එහෙම අපි කවදාවත් පරිවර්තනය වෙන්නේ නැහැ. ඉදිරියට යන්න බෑ. ඉතින් මම දකින්නේ ඒකයි දැන් නිදහසේ ගීතයක් ලියන්න ඕන කෙනෙකුට මොකක් හරි ලියන්න පුළුවන් කොල්ල ගෑල්ලක්. නමුත් බීට් එක කරලා ලියනකොට බීට් එක හදලා තියෙන මොන කෝඩ් එකේද? ඒකේ ෆීල් එක මොකක්ද? මේක ආදර හැඟීමක්ද තියෙන්නේ විරහ හැඟීමක්ද තියෙන්නේ කියන එක දැනගෙන ලියන්න ඕනේ. ඉතින් මම කියන්නේ ඒක අපි ඒ ලියන්න පුරුදු වෙන හරි අලුතෙන් ඒ ලියන කට්ටියට කියන්නේ අනිවාර්යයෙන් මියුසික් ගැන අවබෝධයක් ලබා ගන්න. ඒකලා මේකෙන් ඉවත් වෙන්න එපා. ඔය කාරණාවට. අන්න ඒකයි වැඩේ. ගොඩ දෙනෙක් ටික කාලයක් ලියලෙවල මොකද මේකෙන් ලියන අය ඉවත් වෙන්න අපිට පාඩුයි. මොකද ශේත්‍රේ මං විතරක් ලියලා මේක රැකෙන්නේ නැහැ. ඉතින් හැමෝම ඉන්න ඕන. ඒකින්ද අතාරින්න නැතුව අනිත් පැත්තට යන්න නේ. මියුසික් ටිකක් ඉගෙනගෙන ඩ්‍රම් බීට්ස් ටිකක් ඉගෙනගෙන ඒක ලියන්න. අනිත් එක තමයි දැන් තව එකක් කියන්න ඕනේ. දැන් අපි ෂේක් ෂහන්නයට ඒ කියන්නේ ලිරික්ස් ලියන කට්ටියටයි මියුසික් හදන කට්ටියටයි දෙකටම පොදුයි. දැන් වා ප්‍රොඩියුසර් කෙනෙක් හරි ලිරික්ස් කෙනෙක් වුණා නම් වාට පුළුවන් වෙන්න ඕනේ ලයික් මේ කියන්නේ වා දුක සින්දුවක් ලියලා පැයකින් සතුට සින්දුවක් ලියන්න. ඒක තමයි දක්ෂතාවය.
ප්‍රොඩියුසර් කෙනෙක් වුණත් එච්චරයි. දැන් අපි කියමු වට වයි ක්ලයන්ට් කෙනෙක් කියලා කියනවා මට මෙහෙම අඬන සින්දුවක් ඕනට සින්දුවක් කියන්නේ ක්ලාසිකල් ටයිප්ස් එක. එයා හදන්න කියලා ඊට පස්සේ තා බෑකින් කෙනෙක් කියනවා මේ මට ඕනේ මුද්ද මශාන කියලා යන සින්දුවක් කරන්න. ඉතින් ටක්කා ස්විච් වෙන්න දරගන්නවා. ඒකත් එක ටැලන්ට් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒක ඉගෙන ගන්න ඕනේ. සින්දු කරලා ඒ වගේම තමයි ශාන්ලා ගොඩක් කලින් ඉඳන් මම මාර ගොඩක් කලින් ඉඳන් ලිරික්ස් එක ශාන්ලාට ඒක මාර විදිහට තියෙනවා. ශාන්ලා නේද ටක්කා ලස්සන ස්විච් වෙනවා. තාත් දෙනවද පොඩ්ඩක් කතා හරි කියමු. ශාන්ලා අනේ කතා කරන්න ප්‍රෝග්‍රෑම් එක අපි අරන් මොකද ඒක අදින්නාට කතා කරන්න නිසා මම කියන්නේ දැන් ඒක හැදෙන්නේ පසන් මලිනේ දෙහිවල ප්‍රදේශය. හරිද? එයාට දෙහිවල ප්‍රදේශය පිළිබඳව මුහුද ඒ අවට පිළිබඳව එයාගේ ඇඟේ තියෙන පොඩි කාලේ නම් දෙහි ගතිය. ඔව් ඔව් එහෙමනේ දෙහි ගතිය. මුණු ගතිය දෙහි ගතිය. සූ එකක් තියෙනවා. නෑ මම මේ කියන්නේ ඒකට ඒක දැන් දෙහිවල දැන් අධික නාගරීකරණය වුණත් මෙයා හැදිච්ච පරිසරයෙන් ලැබපු දේ අපේ ඇඟ ඇතුලේ තියෙනවා නේ. නංගි ගත්තොත් මෙයාගේ පොඩි කාලේ આવොත් මෙයාගේම මාර වෙලේ දිව්වා අරක පැස්සා මේක වැත්තා පූල් එකේ හිටියා මොන හරි එයා හැදුන රීල් උඩින් දිව්වා. ඔව් රීල් උඩින්. එතකොට ඒ ස්විච් වෙන්න පුළුවන් වෙන්නේ ඒ හැංගීම් ඇඟේ තිබුණොත්. හැංගීම් නැති අමු මිනිස්සෙකුට කරවෙච්ච මිනිස්සෙකුට ඔක කරන්න බෑ. ඉතින් ඒවට අපි පරණ නිර්මාණ අහන්න ඕනේ. ඉතින් හැමතිස්සම අප්ඩේට් වෙන්න ඕනේ. තාක්ෂණයට බනින්න ඕන නැහැ, ට්‍රෙන්ඩින් එකට බනින්න ඕන නැහැ. කියන්නේ ට්‍රෙන්ඩින් එක හොඳ පැත්තට හරව ගන්නවා. YouTube හොඳ පැත්තට හරව ගන්නවා. ඉතින් අලුතෙන් ලියන්න අලුතෙන් හදන්න යන කට්ටිය මේකේ ඉන්නයි වැඩ කරනවා. YouTube එකේ අනිත් එක අපි කිව්ව YouTube එකේ ට්‍රෙන්ඩින් 1 එන්න. අපි දැන් අපිට තේන්නේ ට්‍රෙන්ඩින් 1 වෙනවා විතරයි හැමතිස්සෙම. ඒකට අපි දන්නේ නැහැ ඕකේ පිටිපස්සේ මොනවද තියෙන්නේ කියලා. ඒ කියන්නේ කී දෙනෙක් කොච්චර කට්ටක් කාගෙන වැඩ කරනවද? හරිද? කියන්නේ මොනවා වෙනවද සමහර කට්ටිය නිදි මරාගෙන වැඩ කරන කට්ටිය න ට්‍රෙන්ඩින් 1 නේ. ට්‍රෙන්ඩින් 1 කියන්නේ ඒගොල්ලන්ට ලොකු හීනයක්. ඉස්සර මේ රින්ගින් ටෝන් එක සෝරි රින්ගින් ටෝන් නෙවෙයි. චාට් එකක සින්දුවක් නම්බර් 1 වෙනවා වගේ තමයි දැන් ට්‍රෙන්ඩින් 1 කියන්නේ. ඉතින් අර වැඩේ තියෙන්නේ නිර්මාණයේ සමහර දේවල් තියෙනවා අපිට එකක වෙන්න බැරි. ඒ වුණාට අපි හැමතිස්සෙම කරු ගන්න ඕනේ ඒකේ වැඩ කරන කට්ටිය ගැන. මොකද ඒගොල්ලෝ කවදාවත් highlight වෙන්නේ නැහැ. කැමරා මේ කරන මොනසාව කවදාවත් highlight වෙන්නේ නැහැ. ඒකේ ගොඩක් කට්ටිය highlight කරන්නේ ඒතර රඟපාන කට්ටියයි music කරන කට්ටිය එච්චරයි. ඒකට වඩා ලොකු දෙයක් එක විපස්සේ තියෙනවා නේ. ඔව් මොකද දැන් මෙතන අපි 4 දෙනා ඉන්නවා. තව ඉන්නවා අපේ දිගීප් ඉන්නවා, අපේ කසුන්ලා, අපේ රෝෂන් අංජේලා, අපේ IT එකේ නිලාලා සෙට් එකම ඉන්නවා. පේන්නේ නැහැ. පේන්නේ නැහැ. හරි. ඒ පේන්න තියෙන අපි සූදානම් බ්‍රේක් එකකට යන්න. කමෙන්ට්ස් ගොඩක් වැටලා තියෙනවා. ශානු බබාටයි මේ පසම් බබාටයි ශිහන් බබාටයි තුන් දෙනාටම. ඒ කමෙන්ට්ස් කියවන්න කලින් අපි සූදානම් තවත් සින්දුවක් බලන්න. සින්දුව බලලා ඇවිල්ලා අපි තවත් කතා කරමු.
හරි අපි ආපහු මොකද වෙන්නේ කියලා අහන්න තමයි යන්නේ. අතරතුරේ කමෙන්ට්ස් එකක් තියෙනවා අපි ඒ ගැනත් කියන්න ඕනේ. මොනවද කියලා තියෙන්නේ කියලා බලමු. කියලා තියෙනවා අපේ පසන්ටයි ශානුටයි එකට එකතු වෙලා සින්දුවක් කරන්නලු. කොහොම හොඳයි. තුන් දෙනාම එක්ක වෙලා සින්දුවක් කරනවා හරි බෑ. සින්දුවක් කියන්න කියලා තියෙනවා. කියන්න කියලා තියෙනවා. ඔව් සින්දුවක් කියන්නේ මගේ වර්ණන්ද භාවයේ පොඩි අවුලක් තියෙනවා. එතකොට ඒක කොහොමද වෙන්නේ? ඔව් ඒක වෙන්නේ අද කතා කරන මාතෘකාව වටිනවා රැල්ලට යන අයට හැදෙන්න හොඳයි. හරි. ඔහොමම ඒකට තව එකක් තියෙනවා. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක කරන ඔයාගේ නම මොකක්ද? නොදන්න නිසා යහන්නේ. මොකද ඔක්ක ලස්සනට කරනවා. අනේ thank you. නම කියන්නේ නම. මම දිලාන්. මේ දාලා දෙනාට මේ රැවුල කැපුවා නම් හොඳයි කියලා ලස්සනයි. එහෙම දාන්නේ. එච්චර අප්ඩේට් කරලා කවන්නේ හරි. මේ අපි මේ අදාළ මාතෘකාවට අපි සූදානම් අද දවසේ අවසාන ප්‍රශ්නය එහා කොනෙන් අහලා මෙහා කොනෙන් අහලා මැදින් වෙන ප්‍රශ්නයක් තමයි. හරි. දැන් අපි කියනවා මේ ශහන් අයියේ මේ හැමෝම අර කියන මේ ලොරි ටෝක් නේ දෙන්නේ. එමයි ඉන්ඩස්ට්‍රිය මෙහෙම කරන්න ඕනේ කියලා. දැන් ඇත්තටම අපිත් මේ ලොරි ටෝක් නේ දුන්නේ. නැද්ද? මන්න කරලා තියෙන එක. ලොරි ටෝක් දෙන්නේ නැහැ මං. ලොරි වැඩ. ලොරි වැඩ කෙලිම කරනවා. ශහන් ඇත්තටම ලංකාවේ මියුසික් විනාශ වෙලාද? මියුසික් වීඩියෝ ඉන්ඩස්ට්‍රිය මියුසික් ඉන්ඩස්ට්‍රිය හැම විනාශ වේගන යනවාද විනාශ වෙලාද නැත්නම් මොකක්ද ඒකට ගා කියන්නේ? වඳ වීමේ තර්ජනයට ලක් වෙලා තියෙන අර සමහර සත්තු වගේ. නෑ. ඔව් නේ. අයියෝ මොකක්ද හරි ඔව් නෑ. වඳ වීගෙන යන්නේ නෑ මියුසික් කවදාවත්. මියුසික් කියන දේ සදාකාලිකව මේ මිනිස් ජීවිත පවතින කල මොන ක්‍රමයෙන් හෝ පවතිනවා. මේක මිනිස්සු අතරට යන ක්‍රම වඳ වෙනවා. දැන් කැසට් කලාව වඳ වෙලා ගිහින් තියෙනවා නේ. CD කලාව වඳ වෙලා තියෙනවා. ඊළඟට අපි CRBT කියන එක තමයි මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේ මුලදී ආවේ. දැන් ඒකත් ගිහිල්ලා දැන් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේ ගමන් කරන වෙන මාවතක්. ඒ මාවතවල වෙනස් වෙනවා. කලාකරු මිය යනවා. ඉතින් ඒ වගේ දේවල් වුණත් මේ ගීත කියන දේ නැති වෙන්නේ නැහැ. ඒක මොනම ගොඩාක් දෙනෙක් ගීත කියපුවාම හිතන්නේ මේ සෝලෝස් සින්දුනේ. එහෙමනේ චිත්‍රපට ගීත කොච්චර හැදෙනවද? ටෙලිනාට්‍ය ගීත කොච්චර හැදෙනවද? ඊළඟට තවත් කතා බහට ලක් නොවන දෙයක් තියෙනවා මේ ලංකාවේ සංගීත කණ්ඩායම් තියෙනවා. ඔය සංගීත කණ්ඩායම් වල නිරන්තරයෙන් ගීත හැදෙනවා. ඒවා ටෙලිවිෂන් එකක යන්නේ නැහැ කොහොමවත් දැන් නැහැ. ඒගොල්ලෝ තමුන්ගේ සංගීත ප්‍රසංගවල වාදනය කරනවා. ඉතින් අර හැම දෙනාම බලන්නේ ටෙලිවිෂන් එකට එන ගීත. මේ මාධ්‍ය හරහා එන ගීත කොපමණ ප්‍රමාණයක් තියෙනවද ඒ වගේ අඩු වැඩි වීම විතරයි බලන්නේ. ඉතින් මං කියන්නේ මේක වඳ වෙලා යන්නේ නැහැ. මේකේ ගුණාත්මක භාවය අඩු වැඩි වීම වෙනවා මිස අපි දැනගන්න ඕන මේක වඳ නොවී තියාගන්න. ඒ කියන්නේ ඒක වඳ වුණොත් අපිත් වඳ වෙලා යනවා. ඒ කියන්නේ හැම වෙලේම අලුත් ගීත රචක වෙන්න ඕන, නිෂ්පාදක වෙන්න ඕන, ලස්සන නිරූපණ ශිල්පිනියන් මොඩල්ස්ලා වෙන්න ඕන. ඉතින් අපි මේ தත්ත්වයට ගන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එක උනත් ඇවිල්ලා මේ කතා කරන්නේ නේ. හරි. වසන්න ඒකට මම මේ ප්‍රශ්න බැලුවා. මොකද ප්‍රශ්න? අර වඳ වීමේ තර්ජනයට ලක් වෙලාද තියෙන්නේ? පොඩ්ඩක් නේ. චුට්ටක් يعني වෙලා තියෙන්නේ. ඒනට දැන් ලංකාවේ ගොඩක් කට්ටිය අපි දන්නේ නැති වුණාට ගොඩාක් අලුතෙන් ට්‍රැක්ස් හැදෙනවා. ඉතින් එහෙම හැදෙන එක හොඳයි ඇත්තටම. වඳ වෙනවා කියන කතාව නම් ඉතරමට පිළිගන්න බෑ. මොකද මේ එන්න උඩට එනවා. හැබැයි මේ එන විදිහ පොඩ්ඩක් කවුද ඒක. ඒ කියන්නේ ශීඝ්‍රතාවයේ අවුලක් තියෙනවා. ශීඝ්‍රතාවයේ සහ ඒකේ ගුණාත්මක භාවය. ගුණාත්මකතාවය. වඳ වෙන්නේ නැහැ. මම හිතන්නේ වඳ වෙයි කියලා. වැඩි ඔහේ යනවා. වැඩි ඔහේ යනවා. හරි. අපි මං කියව මේ වෙනස් ප්‍රශ්නයක් අහනවා කියලා. ශානු අවසාන වශයෙන් ශානු මම කැමති ශානු කියන්නේ එහෙම හොඳයි නේද? හැබැයි ඔය එක ඉතින් මම ආස ශානු එයා හොස් කරන්නේ ඉතින් එයාට. ඒකවල මගේ නම ශානුත් දිනනවා. ඉතින් එහෙම නෝ අර එක කට්ටිය පෙට් නේම් පාවිච්චි කරන දෙයක් තියෙනවා. මේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්න දෙකක් තියෙනවා. හරි? ඒ කියන්නේ ලේසියෙන් අහන්න. ඔව් ඒක ලේසි ප්‍රශ්න බහුවරක්. මේ පළවෙනි ප්‍රශ්නේ අද කතා කරව මාතෘකාව ගැන මොකද හිතන්නේ? හොඳයි. කලින් කතා කරලා නැහැ. කතා මෙහෙම ගොඩක් මේකම ටොපික් එකට අරන් කතා කරනවා අඩුයි අර කතාව මැදදී පොඩ්ඩක් කතා කරනවා තියෙනවා. හොඳයි. මවත් ගෙනලා හතක් කිව්වට ස්තුතියි. මොකද ප්‍රවීණ
දෙන්නෙක් ඉස්සරහා ඉතින් දෙන්නෙක් වැද්ද තියාගෙන නේද? තියාගෙන මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරපු එක හොඳයි. මොකද ගොඩක් Facebook කරා ඉතින් එකතු වෙනානේ කට්ටිය. ඒගලන්ට හොඳට දෙයක් ගන්න පුළුවන්. එච්චරයි. හරි. ෂාන්නේ අපි පුංචි මේ යෝජනාවක් කරන්න පුළුවන් ද අපිට ඊළඟට මේ මොකද වෙන්නේ කියන මාතෘකාව අපේ ප්‍රෝග්‍රෑම් එකේ යටතේ ඔයා සජෙස්ට් කරන්න මට පුද්ගලයෝ 3 දෙනෙක් මෙන්න මේ 3 දෙනාම ගෙනල්ලා මෙන්න මෙහෙම දෙයක් කතා කරන්න කියලා නිකන් නම් වශයෙන් කියනවද? ඔය නම් 3 කිව්වා 3 දෙනාටම දෙනවා. හරි කෙටියෙන් ඕනේ මට නම් 3 මාතෘකාව. හරි. මම කියන්නම් ඔය ඔබ චෝදනා කරන ගීත ගායනා කරනවා කියලා. ඔබ ගේන්න සමිත් මල්ලි. හරිද? මම නම් සමිත් සිරිමානෝ ගේන්න. මොකද අපි මේ මෙතන කතා කරලා වැඩක් නෑ. ඊළඟට ගේන්න අපි මේ මගේ යාළුවා රහල් මල්ලි වගේ. රහල් අල්විස්. ඔව් රහල් අල්විස් ගේන්න. තව අපි ඔය චෝදනාවට ලක් වුණු මියුසික් ඩිරෙක්ටර් කෙනෙකුත් හොයලා ගේන්න. බලලා ගේන්න. හරි ගේන්න. මොකද මං ආදරේ ඒගොල්ලන්. චෝදනා කළා අපි මේකෙන් කවු මිනිස්සු ගහලා පාගලා අයින් කරන්න ඕනේ නැහැ. අරගෙන ගේන්න කියලා ඔය විදිහට ප්‍රශ්න කරනවා. එතකොට ඒගොල්ලෝ කියයිනේ ඇයි අපි මෙහෙම කරන්නේ කියලා. එතකොට අපි ඒව අරගෙන මේක හදාගෙන ලස්සන දෙයක් ඉස්සරහට. හරි පසන්නයි. කවුද වාගේ 3 දෙනා? බෑ හරි. ශනුන්ද්‍රි මට ඕනේ ගෑන් ළමයි 3 දෙනෙක්. නෑ මේ මට එහෙම අර දැන් මේක මියුසික් සම්බන්ධව ඒක මියුසික් ගැන ලොකු දැනුමක් නැති නිසා නෑ අපි මෙහෙමයි ආර්ට් ගැනම කතා කරනවා ෆිල්ම්ස් ගැන කතා කරනවා මොඩලින් ගැන කතා කරනවා මියුසික් වීඩියෝ ගැන කතා කරනවා පහුගිය දවස්වල ගම්මතුර ගැන කතා කරනවා ගෑන් ළමයි 3 දෙනෙක් ස්ත්‍රී පාර්ශවයෙන් 3 දෙනෙක් අපේ අක්කා ඇවිල්ලා නෑ නේද නෑ එයා හොඳට කතාවට දක්ෂයි එයා ගොඩක් දේවල් කියයි ආවා ලොකු අක්කා ඔව් ලොකු අක්කා හොඳයි හයි තව දෙන්නේ කොනේ මෑගෙන් හරිය මම හිතලා කියන්නේ නැහැ ඔන්න පාස් කරා හරි දැන් මං කැමති මේක දෙනවා නම් සමිත් සිරිමාන කෙනෙක් සමිත් සිරිමාන මගේ හොඳ යාළුවෙක් ඇත්තම කියන්න ඕනේ මං ආසේ මේ තැනකට ගිහලා මොකද අපි කොච්චර කතා කරත් එයාට කියන්න එයාට පැත්තෙන් දෙයක් ඇති ඉතින් ඒකත් අපි අහන්න ඕනේ අපි අපේ මතේ වෙනස් ඒ කියන්නේ පක්ෂයට වගේ විපක්ෂයට chance එකක් තියෙන්න බෑ නේ විපක්ෂ නෙවෙයි සමිත් අපේ මම පක්ෂ කරන්නේ මොකක්ද ඉරාජ් කීර්ති පැස්කෝ ඉරාජ් කීර්ති පැස්කෝ මාර කම්බිනේෂන් එකක් ඒක සුපිරි ශනුන්ද්‍රි අම්මා දිහා බලනවා මෙන්ට ඊළඟට අම්මට එන්න ගියා ඔව් අම්මයි අක්කයි යාරේ ප්‍රශ්න පොඩ අමාරුයි අපි වෙන ප්‍රශ්නයක් අහමු මේ මමයි අක්කයි එහෙමද තව එක්කෙනෙක් යෝජනා කරන්න මට තව එක්කෙනෙක් කියන්න නේ මම වම් පැත්ත කණින් බල්ලා කියන්න හරි අන්තිම ප්‍රශ්න කෙටියෙන් අහන්න ෂාන්නේ මොකද ප්‍රෝග්‍රෑම් එක ගැන හිතෙන්නේ හොඳයි කියන්නේ හොඳම කියන්නේ බා ඒ නරක කියන්නේ හොඳයි කියලා කියන්නේ විවෘතව ප්‍රශ්න අහුවනේ අපි විවෘතව උත්තර දුන්නා එක එක නීති රීති මාලාවල් අපිට ඉදිරිපත් කරේ අපිට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න දුන්නා ඊළඟම අර අන්තිම වැඩේටත් ආසයි නම් තුනක් සඳහන් කරන්න කියලා. එතකොට තමයි මේ රටේ වෙලා තියෙන ප්‍රශ්නේත් රට ඉස්සරහට යන්නේ නැත්තේ එක පක්ෂයක අදහස් අහනවා. අනිත් පැත්තෙන් අහන්නේ. ඒකවල මේ දේශපාලන සම්බන්ධ එළියට කරන් යන්න ඉන්නවා පොඩ්ඩක් ඉන්නවා ඉස්සරහ වැඩක් කරනවා. ඊළඟට ඉතින් ඇත්තටම මේ නව තාක්ෂණයනේ FB live යනවා. ඒ ඇස්සේ ටෙලිවිෂන් වලත් යනවානේ. ඉතින් මම ඒකටත් ආසයි. ඊළඟ මෙතන තියෙන තාක්ෂණික උපකරණ ටිකක් මම අඩුවෙන් තමයි විඳලා තියෙන්නේ. මීට කලින් විඳලා නැහැ. මම එනකොට මම කැමරාව මේක දැක්කේ මම තව කැමරාවක් දැක්කේ නැහැ. මේ අරකට කැමරාවක්. මම පස්සේ ඉන්නවද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒව හොඳ වැඩ. ඊළඟ නිෂ්පාදකතුමා කසුන් මල්ලි වුණත් බොහොම හොඳට මේ අපිව හැන්ඩල් කරගත්තා. මේ ලස්සන හැන්ඩල් කරගත්තා. සුවදශීලී. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේක තව දුරටත් තව නිර්මාණශීලීව ඔයගොල්ලොන්ටත් අර වගේ ප්‍රශ්න අහගන්න වෙන විදිහට ඉදිරියට අරගෙන යන්න කියලා. ප්‍රසන්නයි. මම මියුසික් ටීවී එකට කියන්නේ දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක නේ. කලින් පළවෙනි එක වගේම තමයි දෙවෙනි එකත් මාර හොඳයි. ඉතින් ඒකට ඉතින් කසුන්ටයි වාටයි අපේ ක්‍රූ එක හැමෝටම ඉතින් ටීම් එකට ස්තුති කරන්න මට මුකුත් එපා. අපේ ටීම් එකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වගේ තව ප්‍රෝග්‍රෑම්ස් කරන්න ඕනේ. ඉතින් හොඳයි ඉතින් මේ වගේ දේවල් කරන්න ගත්තට. මම නම් අහපු පළවෙනි පාර හොඳයි ප්‍රෝග්‍රෑම් එක අයියේ කිව්වා වගේ ඕපන් කතා කරන්න පුළුවන්. මම වැඩි කතා කරේ නෑ. ඒ වුණාට ගොඩක් අර ඒගොල්ලන්ගේ අදහස් දෙන්න පුළුවන්.
ඔය ගොඩක් ටීවී බලනට දැන් ඉතින් Facebook කරානේ ඉතින් ඒක වෙන්නේ. ඉතින් හොඳ අදහසක් එක මේ ලයිව් දාන එක. හොඳයි ඉතින් ගොඩ දෙනෙක් බලනවා මට මෙසේජස් එනවා බලනවා කියලා. හොඳයි. ප්‍රෝග්‍රෑම් එක දිගටම කරගෙන යන්න. හොඳයි හැමෝටම සුබපත්. right thank you ශනුද්‍රී. ඒත් එක්කම තමයි මේ වෙලාවේ දැන් මේ යෝජනා කරපු 9 දෙනා නෙමෙයි 3 දෙනයි 6 දෙනයි නැහැ සමිත්මෝ කියුණානේ 5යි 6යි මේ හැබැයි කියන්න ඕන මේ කියන්නේ ප්‍රධාන දේ තමයි ඒගොල්ලන්ගේ මොකද්ද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි නිකන් අපේ නම් තුනක් සජෙස්ට් කරා විතරයි. කියන්නේ අපිට හිතෙන තුන් ඔව් සජෙස්ට් කරා විතරයි. ඉතින් මේ සජෙෂන් එකට ඕකේ නම් ඔයාලා මේ පණිවිඩය දකින්න කෙනා හරි කියන්න මෙන්න මෙහෙම සජෙස්ට් කරා පසනුයි ෂනුනේ ෂනු පසා ෂනු ෂෙහා තුන්දෙනා මේ සජෙස්ට් කරා මේ කණ්ඩායම පුළුවන් නම් පණිවිඩය කියන්න මෙහෙම කීර්ති පැස්කුවෙල් මහත්මයා වගේම අපේ රාජ්‍ය සමිත් සිරිමාන්නව දිනක්ෂිව මෙහෙම යෝජනා ගෙදර ගිහලා කියන්න ඕනේ අක්කා මම මෙහෙම අක්කා ගැන අක්කට යෝජනාවක් ගෙනාවා කියලා. අනිත් දෙන්න කිව්වේ නෑ තව දෙන්නෙක් ඉන්නවා. තව දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්න කියන්නේ නැද්ද? ඉරාජ් හොඳයි. ගෑන් ළමෙක්ද? ඔන්න ඉරාජ්ව ගෑන් ළමෙක් කළාද? නෑ ගෑන් ළමයි තුන් දෙනෙක් ඉන්නවා කිව්වා. ඕනේ නෑනේ. ඔව් හරි ගෑන් ළමෙක් නෝන ඉරාජ්. ඉරාජ් හොඳයි. ඉරාජ්. තව කෙනෙක් කතා කරන ගොඩක් දේවල් ඇති. ඉරාජ් හොඳයි. දැන් කවුද ඉතින් ට්‍රෙන්ඩින් කවුද ඉන්නේ? කවුද ඉන්නේ? ඉරාජ්ගේ වීඩියෝ ඩිරෙක්ටර්. දැන් ලහිරු පෙරේරා. ලහිරු ආවනේ. මනු රංග හොඳයි. වන් රංග හොඳයි කියලා කියනවා එයා. හරි එහෙනම් ඔන්න යෝජනා ටික ඇවිල්ලා තිනවා ස්ථීර කරන එක මේ ගෑන් ළමයි තුන් යෝජනා කරා දිනක්ෂි ඉරාජ් මඩරංග අපේ ශනුන්ද්‍රගේ යෝජනා තුන ඉතින් මේ දේවල් එක්ක අපි මොකද වෙන්නේ කියලා තමයි තුන් දෙනාගෙන් ඇහුවේ මියුසික් ෆීල්ඩ් එකේ තුන් විදිහකට දායකත්වය ලබා දෙන එකම වැඩකට තුන් විදිහකට දායකත්වය ලබා දෙන තුන් දෙනෙක් අපි සූදානම් ලබන සතියේ බදාදාත් මේ විදිහටම හවස 6 වෙද්දී මොකද වෙන්නේ කියලා අහන්න අපිට ලයික් කරන්න කමෙන්ට් කරන්න අපේ මියුසික් TV page එකට ඇවිල්ලා අපිට කමෙන්ට් කරන්න අපිට ලයික් කරන්න අපිට කියන්න මොකද්ද වෙන්න ඕනේ මේ වගේ ටොපික් එකක් කතා කරන්න කියලා ඒ වගේම ඔයාලගේ ෆීඩ්බැක් එක දෙන්න මොකද මේ ටෙලිවිෂන් වල රේඩියෝ වල වගේ නෙමෙයි ඔයාලට ඩිරෙක්ට් ෆීඩ්බැක් එක දෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා ගොඩක් කට්ටිය කියන්නේ මේ මොනවාද කමියුනිකේෂන් වල තියෙන ලොකුම ඉර එක ෂෑන් අයියේ මේ සංනිවේදන මොකද බාධා කියනද සංනිවේදන බාධාවක් වෙන්නේ නැහැ මේකෙදි ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන් අපි කමෙන්ට් එක කියවනවා ඉතින් ඒ දේවල් එක අපි සමගන යන තමයි සූදානම් වෙන්නේ මොකද වෙන්නේ වලින් ලබන සතියේ මොකද වෙන්නේ කියලා අහන්න බලාගෙන අදට සමු වෙනවා සුබ රාත්‍රියක් හැමදෙනාටම